සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ සර්ලා මිසට මං හිතන්නේ අපිව ඇහෙනවා, පේනවා ඇති. එහෙම නේද? සුපුරුදු පරිදි අපි මයික් ටික නම් මියුට් කරා ඉන්න පිරිස ප්‍රමාණය වැඩි නිසා. නමුත් මේ chat එක ඕපන් ඒක ඔබ chat එකට දැම්මොත් අපිට දේශනේ ඉස්සරහට කරන් යන්න පුළුවන්. පොඩක් chat එකට දාන්නකො ඔබට මාව ඇහෙනවද, පේනවද, ගැටලුවක් නැද්ද කියලා. මොකෝ අපේ සර්ලා මිසට මාව ඇහෙනවද? ඇහෙනවා ඇති. එහෙම ගැටලුවක් නැහැ. හරියට. හරි. එතකොට මේ මෙතන අපේ සර්ලා ඇති, මිස්ලා ඇති, එතකොට අපේ සොවෙන් වහන්සලා ඇති, පියතුමන්ලා ඇති, මිහින් වහන්සලා ඇති. මට මතක විදියට මීට පෙර මේ විභාගේ ගැසට් වෙන්නේ 2019 වගේ අවුරුද්දක. ඒකේ මට මතකයි මම ගම්පහ නැණික් එකේ සහ කුරුණෑගල සහ අපි අවසාන මොහොතේ නුගේකොට සක්කිය ආයතනයේ හෝල් ක්ලාස් කරා. එතකොට ඔන්ලයින් නෙමෙයි. මේ නමුත් මේ කාලේ වෙද්දී ඉතින් මේ ක්ලාස් ටික ඔක්කොම ඔන්ලයින් යන්නේ. හෝල් ක්ලාස් දැනට එකක්වත් නැහැ. ඒ නිසා මේ විදුහල්පති සේවයේ ගැසට් එක ඇවිල්ලා තියෙනවා. මේ විභාගය ගැන ඔබත් එක්ක කතා කරන්න අපි පොඩි වෙලාවක් ගන්නවා. රයිට්. එතකොට මේකට පැයක් හෝ ඒකට චුට්ටක් විතර එහා වෙලාවක් යාවි. ඒ පැය තුල චුට්ටක් ඔබ අපිත් එක්ක රැඳී ඉන්න අවශ්‍ය කාරණා සියල්ල කතා කරන්න පුළුවන්. ඔබ ගුරුවරයෙක් විදිහට විදුහල්පති විභාගයේ ආයුධම් කළ යුත්තේ ඇයි? මේකේ විෂය පතේ පොඩ්ඩක් කොහොමද? අපි මොන මට්ටමෙන්ද මේකට ලෑස්ති වෙන්න ඕන කියන කාරණාව අපි ඔක්කොම මේක කතා කරනවා. එතකොට මේකේ ඕගොල්ලෝ අපේ WhatsApp group එක අපේ සර්ලා මිස්ලා කවුරුත් නැත්තම් ඒ කියන්නේ අපේ link එක කොහෙන් හරි ඔබ අරගෙන ආවනම් අපේ class එකට මගේ නම්බරේ මෙන්න මේක 0.71 55 02 458 ඔබ කවුරු හරි අපේ ප්‍රින්සිපල් සර්විස් WhatsApp group එකේ නැත්තම් අපිට මේ නම්බරයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න ප්‍රින්සිපල් සර්විස් කියලා අපි එතකොට WhatsApp group එකට ඇඩ් කරගන්න. හේතුව මගේ බලාපොරොත්තුව මේ දේශනෙන් පස්සේ පොඩි වෙලාවක් බුද්ධි පරීක්ෂණේ නැත්තම් IQ ගැන චූටි පොඩි ගණන් කීපයක ආරම්භයකුත් ගන්න. ඒක නිබන්ධනයේ තියෙනවා. ඒක දාන්නත් ඕන group එකට. ඒ නිසා ඔබ අපේ සමූහය තුළ නැත්තම් මතක් කරලා මේ නම්බරයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න විදුහල්පති සේවය කියලා. හරි එහෙමනම් මේ දේශනේ ආරම්භ කරමු. පොඩි පොඩි ගැටලුකාරී තත්ත්ව කීපයක් ඔබට ඇති. ඒ කැලේ ටික निराකරණය කිරීම සහ විෂයපතේ හඳුන්වා දීම අපි මේකට කොහොමද ලෑස්ති වෙන්න ඕන කියන කාරණාව කතා කරන්නයි මේ ලෑස්තිය. එහෙනම් මේ මම සර්ට අවස්ථාව දෙන්නම් ආරම්භයක් ගන්න බොහොමම ඉන්න. ඊට පස්සේ මම නැවත සගේ දේශනෙන් පස්සේ මම ආයෙ ගන්නම්. අපි එහෙම වුණොත් පොඩි වෙලාවක් අරන් විෂයන් වලට පොඩි ආරම්භයකුත් ගමු. රයිට්. එතකොට මේ පන්තිය පිළිබඳ අනෙක් තොරතුරු ටික සමූහයේ ඔබ ඉන්න WhatsApp සමූහයට යොමු කරන්න. රයිට්. ඔහොම ඉන්න මම සර්ට අවස්ථාව දෙන්න. හරි අයිබෝන් මාව ඇහෙනවා මං හිතන්නේ ගැටලුවක් නැහැ ඇහෙනවා පේනවා ගැටලුවක් නැහැ මට චූටි කමෙන්ට් එකක් දෙන්න ටිකක් සෙනග වැඩි නිසා මයික් මියුට් කරලා තියෙන හේරත් සර් කිව්වා වගේ හරි එතකොට අද අපි මෙතන ඉන්නේ අපේ ශ්‍රී ලංකා ගුරු සේවාවේ මේ වනකොට සේවයේ ඉන්න ගුරුවරු ගුරුවරියන් එතකොට ඒ විතරක් නෙමේ මේ වනකොට අවම වශයෙන් වසර 5කටවත් වඩා වැඩි සේවා කාලයක් ශ්‍රී ලංකා ගුරු සේවයේ තුල ඉන්න ගුරුවරු ගුරුවරියන් තමයි මෙතන ඉන්නේ. මොකද ඒ අය තමයි අද සාකච්ඡාව සඳහා අපිට සුදුසුකම් ලබන එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය වන කණ්ඩායම හැටියට ඉන්නේ. එතකොට අපි මූලික වශයෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය සීමිත තරඟ විභාගය ඇත්තටම විදුහල්පති සේවාව සඳහා බඳවා ගැනීම කියන එක
සඳහා පවත්වන්නේ සීමිත තරඟ විභාගයක් පමණයිමයි. විවෘත තරඟ විභාගයක් නෑ. ඒක ඔබ දන්නවා. මේ වෙනකොට අයදුම්පත් කැඳවලා තියෙන වසර 6කට වගේ පස්සේ. ඒ කියන්නේ අපේ මේ පාසල් පද්ධතිය දැනට තියෙන මේ 10096ක් වන පාසල් වල ජාතික පාසල් 396ත් ඒ වගේම පළාත් පාසල් 9700ක් වන ප්‍රමාණය ඇතුලේ මේ වනකොට තියෙන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු පිරවීම කියන අරමුණින් තමයි මේ විභාගය ගැසට් කරලා තියෙන්නේ. මං හිතනවා ඉතින් අපිට ඔබ දැනටමත් ශ්‍රී ලංකා ගුරු සේවයේ ඉන්න අයවලුන් හැටියට දැනටමත් මේ අධ්‍යාපන පද්ධතියේ ඉතා හොඳ අත්දැකීම් සහිත අයවලුන් හැටියට අපි මූලික වශයෙන් මේ වල මහා ගැඹුරට කතා කරන්න එහෙම නැත්නම් මේ සරල කාරණා කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔබට ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තියෙන නිසා. කෙසේ වුණත් අපි මේ ඇයි අපි ගුරු සේවයේ ඉන්නවා දැන් අපි එක්කෝ අපි ගුරු සේවයේ ඔබ කවුරුත් ආරම්භක ශ්‍රේණිවල නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබ මේ වෙනකොට ගුරු සේවයේ ඉහළ ශ්‍රේණියක ඉන්නවා. ඒ කියන්නේ ඔබ GE 2 යටතේ වැටුප් කේතේ යටතේ වැටුප් ලබනවා. ඒ වගේම මේ වෙනකොට යම් ආකාරයකට අධ්‍යාපන ක්‍රියාවලියේ අත්දැකීම් සම්භාරයක් අරගෙන තියෙනවා. එතකොට අපි විදුහල්පති සේවාවට එනවද? එනවා නම් ඇයි? ආවොත් මොකද වෙන්නේ? එතකොට අපිට මේකේ තියෙන වාසි මොනවද? අපේ සේවා තත්ත්වය කොයි විදිහටද වෙනස් වෙන්නේ? ඒ වගේම අපේ වැටුප සම්බන්ධයෙන් කොයි ආකාරයකටද කටයුතු වෙන්නේ අනාදි වශයෙන් වන සරල පැහැදිලි කිරීමක් කතා කරගෙන අපි ඉස්සරහට යන් කොයි විදිහටද මේකට අපි සූදානම් වෙන්නේ කියන කාරණාව කතා කරගන්න. ඔබ දන්නවා අධ්‍යාපන වෘත්තිකයෝ හැටියට අපේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතුලේ අපිට තියෙන්නේ සේවාවන් 5යි මේ අධ්‍යාපන ක්‍රියාවලිය ලංකාව තුල පවත්වාගෙන යන්න. විශේෂයෙන්ම අපේ අධ්‍යාපන පරිපාලන ක්‍රියාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවාව තියෙනවා. ඒ වගේම අපේ ගුරු පුහුණු ක්‍රියාවලිය වගේම එමන් නැත්තම් මේ ගුරු වෘත්තීය සංවර්ධන ක්‍රියාව වෙනුවෙන් ගුරු අධ්‍යාපනඥ සේවය තියෙනවා SLTS එක. ඒ වගේම ඉන් අනතුරු අපිට හම්බ වෙනවා මේ අපි යන්න යන සේවාව ශ්‍රී ලංකා විදුහල්පති සේවාව මේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අපි දන්නවා මේ පාසල් පද්ධතිය තුල වැඩි පාසල් සංඛ්‍යාවක විදුහල්පතිවරු හැටියට ඉන්නේ මේ ශ්‍රී ලංකා විදුහල්පති සේවාවේ අයවලු. විශේෂයෙන්ම ඔබේ සේවා ව්‍යවස්ථාව නැත්නම් ශ්‍රී ලංකා විදුහල්පති සේවාවේ සේවා ව්‍යවස්ථාව 2014 නිකුත් වෙච්ච නව ව්‍යවස්ථාව සහ ඒකට ඇතුළත් වෙලා තියෙන සංශෝධන 6ට අනුව ලංකාවේ මේ වෙනකොට අනුමත සේවක සංඛ්‍යාව තුල 16500කට ආසන්න විදුහල්පති තනතුරු සංඛ්‍යාවක් තියෙනවා. එතකොට වැඩි පාසල් පද්ධතියක නායකත්වය දෙන්නේ පාසල් පද්ධතිය වැඩි පාසල් සංඛ්‍යාවකට නායකත්වය දෙන්නේ විදුහල්පති සේවාවේ විදුහල්පතිවරුන් ඉතා ජාතික පාසල් යම් ප්‍රමාණයක සහ වන්නේ බී යම් ප්‍රමාණයක කුඩා ප්‍රමාණයක ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරු අපිට හම්බ වෙනවා. කෙසේ හෝ විදුහල්පති සේවාවට අමතරව තවත් සේවා දෙකක් තියෙනවා අපිට. එකක් තමයි අවසන් වරට අධ්‍යාපන ක්‍රියාවලියට අතුලත් වෙච්ච සේවාව ගුරු උපදේශක සේවාව. ඒ වගේම තමයි 1994 ස්ථාපනය කරන ලද ඔබ දැනට නියෝජනය කරන ශ්‍රී ලංකා ගුරු සේවාව කියන සේවා පහ. එතකොට ඔන්න ඔය කියන සේවා පහෙන් තමයි අපේ අධ්‍යාපන ක්‍රියාවලිය ගොඩනැගිලා තියෙන සහ අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ අධ්‍යාපන සංවර්ධනය වෙන්න පුළුවන්. ඒ සියල්ල සිද්ධ වෙන්නේ ඔය කියන සේවාවන් ඇතුලේ. එතකොට ඔබ මේ වෙනකොට ගුරු සේවයේ තුල ඉන්නවා. දැන් ඔබ යන්න යනවා විදුහල්පති සේවාව සඳහා. එතකොට විදුහල්පති සේවාව ඔබ දන්නවා මේ බඳවා ගැනීම සිද්ධ කරන්නේ විදුහල්පති සේවාවේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා. විදුහල්පති සේවාවේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා. කියන්නේ විදුහල්පති සේවාව තුල ඔබ දන්නවා ශ්‍රේණි තුනක් තියෙනවා. එකක් 3, අනිත් එක 2, අනිත් එක 1 කියලා.
අපි දැන් ගුරු සේවාවේ ඔබේ සේවාවේ නම් ශ්‍රේණි 7ක් තියෙනකොට සාමාන්‍යයෙන් ශ්‍රේණි 5කට ඍජු ලෙස බඳවා ගැනීම සිද්ධ කරන්න පුළුවන් අධ්‍යාපන සුදුසුකම් පාදක කරගෙන ශ්‍රේණි 2ක් හැරුණුකොට. නමුත් වෙනත් කිසිදු සේවාවක එවැනි බඳවා ගැනීම කිරීමේ හැකියාවක් නැහැ. අධ්‍යාපන පරිපාලන සේවයේ වේවා, ගුරු අධ්‍යාපනඥ සේවයේ වේවා, විදුහල්පති සේවාවේ වේවා බඳවා ගැනීමේ 15ම ශ්‍රේණියට, ඒ කියන්නේ මේ 3 වෙනි ශ්‍රේණියට, ඒ අනුව තමයි මේ 3 වෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරු හැටියට බඳවා ගැනීම කියන කාරණාව මේ සිද්ධ වෙන්නේ යන්නේ ඔබව ඒ සඳහා අයදුම්පත් කැඳවලා තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ විදුහල්පති සේවාව කියන්නේ විශේෂයෙන්ම සම්වෘත සේවාවක්. මේ මෑතකදී, ඒ කියන්නේ පසුගිය ආණ්ඩුව කාලේ ඔබේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් මේ ගුරු සේවාව, ඒ වගේම ගුරු උපදේශක සේවාව සහ විදුහල්පති සේවාව 2021 අවුරුද්දේ 8 වෙනි මාසේ 30 වෙනිදා ඉඳන් සම්වෘත සේවාවන් බවට පත් කරා. ඒ පත් කරලා ඉවර වෙලා ඔබේ යම් ආකාරයකට අද 2003-2016 කියන චක්‍රලේඛය ප්‍රකාරව වැටුප් සමාලෝචනයක්, එහෙම නැත්නම් විෂමතාව ඉවත් කිරීමක් සිද්ධ වුණා. එතකොට මේක සම්වෘත සේවාවක්. එතකොට අපේ අර සේවා පහ ගත්තාම මේ සේවා පහෙන් අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය කියන සේවා දෙකට බාහිර අයදුම්කරුවන් සඳහා බඳවා ගැනීම සිද්ධ කරාට, විදුහල්පති සේවාව සඳහා ඔබ දන්නවා කොහෙත්ම බාහිර අයදුම්කරුවෝ එහෙම නැත්නම් වෙනත් සුදුසුකම් පාදකව කිසියම් ආකාරයකින් බඳවා ගන්න යන්නේ නැහැ. මොකද ඒකේ අනිත් පැත්තට අපි එක කියවා ගත්තොත් මේ විදුහල්පති තනතුර දැරීම කියන කාරණාව සිද්ධ කරන්න නම් අනිවාර්යයෙන්ම මේ ගුරු සේවය ඇතුලේ මේ කියන එක්ස්පීරියන්ස් එක, එහෙම නැත්නම් මේ කියන සේවා පළපුරුද්ද අත්‍යවශ්‍ය. ඒ නිසා මේක හුදෙක්ම සීමිත බඳවා ගැනීම මත පමණක් සිද්ධ කරනු ලබන බඳවා ගැනීමක් කියනක ඔබ දන්නවා. එතකොට මේකේ එහෙනම් අපි දැන් ඉන්නවා ගුරු සේවාවේ. එතකොට අපි පොඩ්ඩක් අතීතයට ගියපුවොත්, එහෙම නැත්නම් ටික මෑත අතීතයේ ගත්තොත් රාජ්‍ය සේවය තුල මේ 2005-12-31 පස්සේ, කියන්නේ 2006 ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ රාජ්‍ය සේවයේ යම් ආකාරයකට වර්ගීකරණයක් කරනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් 6/2006 කියන චක්‍රලේඛයේ විධිවිධාන අනුව මේ සමස්ත රාජ්‍ය සේවයේ සියලු සේවාවන් වර්ග කරනවා ස්තර 4කට. ප්‍රාථමික මට්ටම, ද්විතීක මට්ටම, තෘතීක මට්ටම සහ ජ්‍යෙෂ්ඨ මට්ටම කියලා මට්ටම් 4කට වර්ග කරනවා. එතකොට ඔබ දැනට ඉන්නේ ඔය ශ්‍රී ලංකා ගුරු සේවාවේ 3 ශ්‍රේණිය වේවා, 2 ශ්‍රේණිය වේවා, 1 ශ්‍රේණිය වේවා, මොන ශ්‍රේණිය ඔබ නියෝජනය කරත්, මොන සේවා පළපුරුද්ද ඔබට තිබ්බත්, මොන අධ්‍යාපන සුදුසුකම ඔබට තිබ්බත්, ඔබ ඔය ගුරු සේවාව යටතේ ඔබ ඉන්නේ මේ රාජ්‍ය සේවයේ ද්විතීක මට්ටමේ තනතුරක් දරන නිලධාරියෙක් හැටියට. එතකොට ඊට ඉහළින් තමයි තෘතීක මට්ටම කියන එක වර්ග කරන්නේ. එතකොට ඔබ මේ යන්නේ තෘතීක මට්ටමේ සේවාවකට, ඒ කියන්නේ විදුහල්පති සේවාවට. එතකොට තෘතීක මට්ටමේ සේවාව කියන එක ඔය මම කියපු 3/2016 චක්‍රලේඛයේදීම මේ තෘතීක මට්ටමේ සේවාවන් වල ඉන්න නිලධාරීන් රාජ්‍ය සේවයේ මාණ්ඩලික ගණෙහිලා සලකනවා කියන තෘතීක මට්ටම සහ ඉන් ඉහළ, ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටම යටතේ. එතකොට අපේ අර අධ්‍යාපනයේ ඉන්න සේවා පහෙන් ජ්‍යෙෂ්ඨ මට්ටමට ගැනෙන්නේ, එහෙම නැත්නම් මේ විධායක මට්ටමට ගැනෙන්නේ අර මම මුලින් සඳහන් කරපු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු අධ්‍යාපනඥ සේවය විතරයි. එතකොට එහෙනම් ඔබ මේ එක පැත්තකින් මේ ඔබ දරන උත්සාහය ඔබ ද්විතීක මට්ටමේ සේවාවක ඉඳලා අනිත් පැත්තට ඔබ තෘතීක මට්ටමේ සේවාවකට එන්න. එහෙම නැත්නම් ඔබ මාණ්ඩලික නොවන තනතුරක් දරමින් රාජ්‍ය සේවය තුල ඉඳලා ඔබ මාණ්ඩලික ගණයේ විදුහල්පති තනතුරක් දැරීම කියන කාරණාවට යන්න තමයි ඔබ මේ හදන්නේ. එතකොට ඔබ ඔබේ දන්නවා අර මම කලින් කිව්වා වගේ 3/2016 කියන චක්‍රලේඛයේ විධිවිධාන අනුව ගුරු සේවයේ වැටුප් යම් ආකාරයකට වැඩි වුණා. ඒ වගේම ගුරු උපදේශක සේවාවේ වැටුප් වැඩි වුණා. ඒ වගේම විදුහල්පති සේවාවේ වැටුප් වැඩි වුණා. තව ඉස්සරහට ඒකේ යම් කොටසක් තියෙනවා. එතකොට දැන් අපි මේ දැනට තියෙන වැටුප ගත්තොත් එහෙම
එතකොට අපි මේ විදුහල්පති සේවාව ඔබ ආරම්භක ශ්‍රේණිය වෙත අපි යනකොට ඔබ ආරම්භක වැටුප 72280ක වගේ ආරම්භක වැටුප් තලයකට ඔබ හිමිකම් කියනවා. ඒ වගේම වාර්ෂික වැටුප් වර්ධක 1630ක 1670ක වාර්ෂික වැටුප් වර්ධකයක් ඔබට හිමි වෙනවා. එතකොට ඔබ තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගත්තට පස්සේ ඔබට ඔබේ සේවා ව්‍යවස්ථාව අනුව වසර 6ක කාලයක් ඇතුළත කාර්යක්ෂමතා කඩින් විභාග සමත් වෙලා ඔබ ඒ වසර 6 වැටුප් වර්ධක ටික උපයාගෙන සක්‍රීය සතුරුදායක සේවා කාලයක් ඉවර කරගත්තාම වසර 6න් ඔබට යන්න පුළුවනි ක්ලාස් 2 වලට 83970ක වැටුප් පියවරකට ඔබට යන්න පුළුවනි දෙවන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් හැටියට. ඒ වගේම ඉන් එහා පැත්තේ ඔබ නැවත වසර 6ක කාලයක් දෙවෙනි ශ්‍රේණියේ හිටියට පස්සේ ඔබට පළවෙනි ශ්‍රේණියට උසස් වීම ලබන්න පුළුවනි. අර විදිහටම කාර්යක්ෂමතා කඩින් විභාගය සහ අවශ්‍යතාවයන් ටික සම්පූර්ණ කරලා ඒ වෙනකොට ඔබට 1,1340ක ආරම්භක වැටුපකට යන්න පුළුවනි. මේක ඔබේ සේවා කාලයත් එක්ක 1,72,620ක වගේ උපරිමයක් දක්වා ගැටලුවක් නැහැ. උපරිමේ රැඳී සිටීමේ වාසිය ගන්න පුළුවනි. තව දුරටත් එහා පැත්තට ඔබට ඔබේ වැටුප සංවර්ධනය කරගන්න පුළුවනි. එතකොට සාපේක්ෂව අපි ගත්තොත් ඔබ ගුරු සේවයේ 3.2ට හෝ 3.1 C වලට හෝ 3.1 B වලට හෝ 3.1 A වලට බඳවාගත් අයෙක් හෝ එහෙම නැත්නම් ඔබ අධ්‍යාපන වේදී උපාධිය මත 2.2ට බඳවාගත් කෙනෙක් වුවත් ඔබේ ආරම්භක වැටුප මේ කියන විදුහල්පති සේවාවේ මේ තුන්වෙනි ශ්‍රේණිය ආරම්භක වැටුපට වඩා අඩුයි. ඔබේ ආරම්භක වැටුප ඒ වගේම ඔබේ ආරම්භක වැටුප් වර්ධක අගයත් මේ කියන විදුහල්පති සේවයේ තුන්වෙනි ශ්‍රේණියේ වැටුප් වර්ධක අගයට වඩා අඩුයි. මං කිව්වේ 2.2 ගුරු සේවයේ 2.2ට සහ ඊට පහළ ශ්‍රේණි වලට අදාළව. එතකොට 2.1 සම්බන්ධයෙන් ගත්තොත් ඒ 2.1 ආරම්භක වැටුප විදුහල්පති සේවාවේ ආරම්භක වැටුපට වඩා වැඩි වුණත් දෙවෙනි ශ්‍රේණියේ වැටුපට වඩා අඩුයි. ඒ වගේම ගුරු සේවයේ පළවෙනි ශ්‍රේණිය ආරම්භක වැටුප විදුහල්පති සේවාවේ දෙවෙනි ශ්‍රේණියේ වැටුපට වඩා වැඩි වුණත් පළමු ශ්‍රේණියේ වැටුපට වඩා අඩුයි. එතකොට වැටුප් වලත් යම් වැඩිවීමක් තියෙනවා. ඉතින් මේ කියන කාරණාවේ ඉහළ වැටුප් දරන සේවාවක්. එතකොට ඉහළ වැටුප් දරන සේවාවක් කියන්නේ අපි මේක සාමාන්‍ය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපටිපාටි රීතිය අනුව අපි මේවා කරගත්තොත් වැටුපේ ආරම්භය වැටුපේ අවසානය වැටුප් වර්ධකයේ අගේ පාදක කරගෙන අපි සේවාවක තත්ත්වය අපිට කියන්න පුළුවන් පහළ සහ ඉහළ සේවා ගැන. එතකොට විදුහල්පති සේවාව කියන්නේ මේ ගුරු සේවාවට වඩා ඉහළ ගණයේ මනත ඉහළ තත්ත්වයේ සේවාවක් හැටියට අපිට වර්ග කරගන්න පුළුවන්. එතකොට ඔබේ ගුරු සේවාවේ ක්‍රියාවලිය ඔබේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුල ගුරු සේවාවේ කරපු වැඩ වගේ නෙමෙයි ඔබ යම් ආකාරයකට එතනින් එහා පැත්තට ගියපු භූමිකාවක්. ඔබට යම් විදිහේ මේ නායකයෙක් හැටියට වන භූමිකාවක්. ඒ වගේම ඔබ කළමනාකරුවෙක් හැටියට වන භූමිකාවක්. ඔබ සැලසුම් කරුවෙක් හැටියට වන භූමිකාවක්. ඔබ සංනිවේදකයෙක් හැටියට වන භූමිකාවක්. ඔබ යම් ආකාරයකට මේ පාසල් පද්ධතිය තුල ගැටලු निराකරණය කරන්නෙකු හැටියට වන භූමිකාවක් යනාදී වශයෙන් ඉතා පුළුල් වපසරියක් සහිත භූමිකාවක් එමන් නැත්නම් මේ කාර්ය පැවරුමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් මේ විදුහල්පතිවරු හැටියට ඔබට මේ කියන තනතුරට ආවට පස්සේ පැවරීමට නියමිතයි කියන එක ඔබ මතක තියාගන්න ඕන. එහෙනම් ඔබේ මේ සේවා ස්වභාවය මනත ඔබට අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් පවරනු ලබන යම් ආකාරයක කාර්ය පැවරුම ඉතා විශාල ලෙස වෙනස් වෙනවා. ඒකේ ස්වරූපය ඒ වගේ මේකේ ධාරිතාවයේ සියල්ල වෙනස් වෙනවා මේ කියන සේවාවට ඇතුළත් වීම කියන කාරණාවත් එක්ක. එතකොට අනිත් පැත්තෙන් දැන් ඔබට කියන්න පුළුවනි දැන් සර් අපි ගුරු සේවයේ ආවා අපි මෙන්න මේ සුදුසුකම් ලැබුවා අපි දැන් ශ්‍රේණි උසස් වීම ලැබුවා අපි දැන් මේ දෙකේ එකට ඇවිල්ලා ඉන්නේ එතකොට දැන් ඔය කියන කතාව අපිට අදාළ වෙන්නේ නැහැනේ වගේ තැනකට ඔබට එන්නත් පුළුවන්. ඔව් ඉතින් ඒක අපි හිතන විදිහත් එක්ක වෙනස් වෙන්න ඕන. නමුත් ඔබ දැනට ලබන වැටුප ඉහළ වැටුපක් ගුරු සේවය ඇතුලේ ලැබුවත් ඒ වැටුපට කිසිදු අගතියක් වෙන්නේ නැහැ. රාජ්‍ය සේවයේ මෙවැනි උසස් වීමක් ලබනකොට
ආයතන සංග්‍රහයේ අපිට පැහැදිලිව කියනවා 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය යටතේ කොයි විදිහටද නිලධාරියෙක් රාජ්‍ය සේවය තුල ඉහළ තනතුරකට මන්ද උසස් වීමක් ලබන කල්ලි වැටුප සකසන්න ඕන කොහොමද කියලා. එතකොට ඔබේ උසස් වීම වෙනුවෙන් ඔබට වැටුප් වර්ධකයක් වටිනාකමකුත් එක්ක ඔබේ වැටුප වැඩි වෙනවා. නමුත් යම් ආකාරයකට අර වැටුප් වර්ධක අගය සහ අර වැටුප් ගොඩනැගීමේ తాවකාලික යම් ආකාරයේ දෙයක් තියෙනවා. ඒක මං හිතන්නේ මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔබේ වෘත්තීය සමිති ඒ සියල්ල අවධානය යොමු කරලා තියෙන කාරණාවක්. ඒ සඳහා අපි විසඳුම් ලැබෙවි ඉදිරියේදී. එතකොට එහෙනම් ඔබට පැහැදිලි. එතකොට ශ්‍රී ලංකා විදුහල්පති සේවාව තමා එහෙනම් පාසල් පද්ධතියේ ඔය කියන කාරණාව කරන්න. එතකොට ඔබට මෙතනට ආවට පස්සේ එක පැත්තකින් ඔය කියන දේවල් ලැබෙනවා. ඊට පස්සේ ඔබ පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් නම් අර ඔබට ගුරු සේවයේ හිටියට වඩා අමතර වාසියක් ලැබෙන. ඔබ පළවෙනි ශ්‍රේණියේ යටතේ ඔබ අධ්‍යාපන පරිපාලන සේවයට යන්න යම් ආකාරයක කැමැත්තක් තියෙනවා නම් ගුරු සේවයේ හිටියා වගේම අර තුන්වෙනි ශ්‍රේණියේ හිටියා හෝ දෙවෙනි ශ්‍රේණියේ හිටියා හෝ පළවෙනි ශ්‍රේණියේ හිටියා හෝ ගැටලුවක් නැහැ. ඔබට සීමිත විභාගයට ලිවීමේ හැකියාව තියෙනවා වගේම ඔබ පළවෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් නම් ඔබට කුසලතා විභාගයට අපි කියනවා අර මෙරිට් එක්සෑම් එකට ලිමිටඩ් එක නෙමෙයි මෙරිට් එක්සෑම් එකට ඒ සේවක සංඛ්‍යාව සඳහා තරඟ කරන්න තියෙන අවස්ථාව ඔබට හම්බ වෙනවා. ඒ හරහා අපිට යම් විදිහේ යම් තරඟකාරීත්වයේ යම් අඩුවක් ඇතුව ඔබ කැමති නම් අධ්‍යාපන පරිපාලන සේවයට යෑමේ හැකියාවත් ඔබට තියෙනවා. ඉතින් ඔය කියන කාරණාත් එක්ක එහෙනම් ඔබට තේරෙනවා අපි කරන්න යන වැඩේ මොකක්ද? එතකොට අපි විදුහල්පති වෙච්චාම මොකක්ද අපිට හම්බෙන රාජ්‍ය සේවයේ තැන සේවා උසස් වීම කියන්නේ සේවා තත්ත්වයේ උසස් වීම කොයි විදිහටද වැටුපේ වෙනස් වීම කොයි විදිහටද සහාය කියන කාරණා සම්බන්ධයෙන් යම් දල අදහසක් ඔබට එන්නේ නැති ඔබ මේවා දන්න කරුණු වෙන්නේ නැති මම මේ නැවත යම් ආකාරයකට මතක් කරා පමණයි මේ සම්බන්ධයෙන්. එතකොට ඔබ මේ වෙනකොට ඔබට මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබේ 2014 සේවා ව්‍යවස්ථාව සහ ඊට එක් කරන ලද සංශෝධනවලට අනුගතව තමා මේ ගැසට් නිවේදනය ඔබට නිකුත් වෙලා තියෙන්නේ. එතකොට මේ නිකුත් වෙලා තියෙන ගැසට් නිවේදනයේ ප්‍රකාරව ගන්න පුරවන පුරප්පාඩු සම්බන්ධයෙන් පසු කාලීනව තමා පුරප්පාඩු සංඛ්‍යාව සම්බන්ධයෙන් වන අදහසක් ප්‍රකාශ වෙන්නේ. මේ වෙනකොට නිශ්චිත පුරප්පාඩු සංඛ්‍යාවක් ප්‍රකාශ වෙන්නේ නැහැ. කෙසේ වුණත් මේ 16512ක් වන ඔබේ අනුමත සේවක සංඛ්‍යාව තුල මේ වෙනකොට විශාල වශයෙන් පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු තරඟකාරීත්වයකට යන්නේ නැතුව ඔබට යම් විදිහේ මේ තුල ඉඩක් හදා ගැනීමේ අවකාශය තියෙනවා. එතකොට මෙහෙනම් මෙතන දැන් අපි ගන්න යනකොට ඔබ ගුරු සේවයේ කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ ගුරු සේවයේ කෙනෙක් වීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබ මේ වෙනකොට ගුරු සේවයේ තුල අවම වශයෙන් ඔබ පරිවාස කාලය අවසන් කරලා ඔබ සේවය ස්ථීර කිරීමට ලක් වෙච්ච නිලධාරියෙක් වෙන්න ඕන. ඔබ ජාතික පාසලක සේවය කරන්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔබේ සේවය ස්ථීර කරලා තියෙනවා. ඔබ පළාත් රාජ්‍ය සේවයේ ගුරුවරයෙක් නම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඔබේ සේවාව ස්ථීර කිරීම කරලා තියෙන්න ඕනේ. එහෙම ඉන්න අයෙක් වෙන්න ඕනේ. එහෙම ඉන්න ඔබ මෙන්න මේ කියන සුදුසුකම් තුනෙන් එකකට හිමිකමක් කියන්න ඕන. මේ ඔබේ නව සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ඔබට තියෙන සුදුසුකම් ටික. ඔබ ගුරු සේවාවට අර අපි කිව්වාගේ විවිධ සුදුසුකම් මත බඳවා ගන්න පුළුවන්. සුදුසුකම් 7ක් ගැන අපි කතා කරමු. ඔබ මොකෙන් ආවත් කමක් නැහැ. මේ මොහොත වෙනකොට මේ මොහොත කියන්නේ අපි මේ සුදුසුකම් බලන්නේ මේ අයදුම්පත් කැඳවල අවසන් දිනේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ 12 වෙනි මාසේ මේ ගැසට් නිවේදනයේ සඳහන් කරලා තියෙන 19 දිනය වෙනකොට ඔබ අර කියන මං කියපු ගුරු සේවයේ ස්ථීර නිලධාරියෙක් ලෙස ඔබ මේ වෙනකොට ඔබට අධ්‍යාපන වේදී උපාධියක් තියෙනවා නම් අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ අර අපි කතා කරන 1978 අංක 16 දරන උසස් අධ්‍යාපන පනතේ විධිවිධාන අනුව පාලනය වෙන විශ්වවිද්‍යාල 17න් හෝ එම නැත්නම් වෙනත් පිළිගත් උපාධි ප්‍රදානය කරන ලබන ආයතනයකින් හෝ විශ්වවිද්‍යාලයකින් ලබා ගන්නා ලද
අධ්‍යාපනවේදී Bachelor of Education degree එකක්. එහෙම නැත්නම් අර අධ්‍යාපන ක්‍රියාවලියේ වෘත්තීය සංවර්ධනයේ වෙනුවෙන්ම 1985 අංක 28 පනතේ විධිවිධාන ප්‍රකාරව ස්ථාපනය කරපු ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කරන නැත්නම් පිරිනමන Bachelor of Education අධ්‍යාපනවේදී උපාධියක් තියෙනවා නම් ගැටලුවක් නෑ ඔබට. ඒ උපාධිය තියලා ඔබ අර පත්වීම ස්ථීර කරලා වසර 5ක සේවාවක් සහිත ඒ කියන්නේ 12යි 19 වෙනකොට ඔබට වසර 5ක ගුරු සේවයේ සේවාවක් සහිත කෙනෙක් නම් අන්න ඔබ මෙතන ඉන්න. දැන් ඔන්න ඔබ මෙතන ඉන්න ඕන. ගැටලුවක් නෑ ඔබට Bachelor of Education නෑ. අපි ගුරු සේවාවේ හැමෝම අධ්‍යාපනවේදී උපාධිධාරීන් නෙමෙයි. ඔබට මොනියම් උපාධියක් තියෙන ගුරු සේවයට එන්න පුළුවන් විෂයට අනුගතව මොනියම් උපාධියක් තියෙන කෙනෙක්. අර වගේම විශ්වවිද්‍යාල අපි කියපු විශ්වවිද්‍යාල පද්ධතිය ඕනෑම ආකාරයකින්. ඔබ යම් ආකාරයකට එහෙම ඔබේ මොනියම් උපාධි සුදුසුකමක් මත ඔබ මේ ගුරු සේවයේ ඉන්නවා නම් ඒක විතරක් තිබිලා මදි. ඒ උපාධියත් එක්ක ඔබ අර ගුරුවරයෙක් හැටියට ඔබේ ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව හදාරන්න ඕනේ. අර ඔබේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ඔබ හදාරලා තියෙනවා නම්. එහෙම නැත්නම් ඔබ අධ්‍යාපනය සම්බන්ධයෙන් 50%කවත් විෂය සම්භාරයක් සහිත පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාරලා තියෙනවා නම් ඔන්න ඔබට නිකං උපාධියක් තිබ්බත් කමන්නේ ඔබ හරි. ඔබට පශ්චාත් උපාධිය ඩිප්ලෝමාව හදාරලා නැහැ. මොකද හේතුව ඔබ උපාධිය කරන්නේ විභාග ගුරු සේවාවට ආවට පස්සේ. ඔබ ගුරු සේවාවට ඇවිල්ලා ඉන්නේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරියෙක් හැටියට. එහෙම නැත්නම් ඔබ ගුරු සේවාවේ උපාධිධාරී ගුරුවරයෙක් හැටියට ඉන්න ගමන් ඔබ උපාධියකුත් මේ ගුරු සේවාවේ පුහුණු ගුරුවරයෙක් හැටියට ඉන්න ගමන් උපාධියකුත් කරගත්තා. ඒත් කමක් නැහැ. ගුරු උපාධිය එක්ක ගුරු පුහුණු සහතිකේ හාර ශික්ෂණ විද්‍යා අපේ අර විද්‍යාපීඨ 19 දැන් නම් 20ක් තියෙනවා. ඒ 19න් ඔබ අර 3 අවුරුදු ඩිප්ලෝමාව අරගෙන තියෙනවා නම් ඒ කියන ගැටලුවක් නැහැ. ඒ කියන සුදුසුකම තියෙනවා නම් ඒත් ඔබට වසර 5ක සේවා කාලයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඔබ මෙතන ඉන්න ඔබට මේකට ඉල්ලන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔබේ මූලික සුදුසුකම් දෙකක්. තුන්වෙනි එක ඔබට විදුහල්පතිවරයෙක් වෙන්න උපාධියක් අවශ්‍යමද? නෑ, අවශ්‍ය නෑ. ඔබ ආවෙම ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරියෙක් හැටියට. අර විද්‍යාපීඨයකින් 3 අවුරුදු ඩිප්ලෝමාව හදාරලා. එහෙම නැත්නම් ඔබ ආවේ නුපුහුණු ගුරුවරයෙක් හැටියට. දැන් නම් එහෙම ගන්නවා හරි අඩුයි. හැබැයි අරගෙන ඔබ ඊට පස්සේ ගුරු පුහුණු සහතිකය ගත්ත. අපි දන්නවා ඔබේ සේවා ව්‍යවස්ථාව අනුව වසර 2ක පූර්ණ කාලීන අනුමත ගුරු පුහුණු පාඨමාලාවක් හෝ වසර 3ක දුරස්ත ගුරු පුහුණු පාඨමාලාවක් හදාරලා අර ගුරු පුහුණු ධාරියා කියන තැනට ඔබට එන්න පුළුවන්. ඔබ උපාධිය නැතත් ඔබ ගුරු පුහුණු ධාරියෙක් නම් එහෙම නැත්නම් මේ පුහුණු සහතිකේ සහිත ගුරුවරයෙක් නම් ශික්ෂණ විද්‍යාව හෝ පුහුණු සහතිකේ ගැටලුවක් නැහැ. හැබැයි ඔබට අවුරුදු 6ක සර්විස් එකක් තියෙන්න ඕනේ. අරගොල්ලන්ට අවුරුදු 5යි. ඒ කියන්නේ ගුරු පුහුණු උපාධිධාරියාට හරි අවුරුදු 6යි අධ්‍යාපනවේදියා අවුරුදු 5යි අධ්‍යාපනවේදියාට 5යි උපාධිය නැති පුහුණුධාරියාට වසර 6යි. වසර 6යි. ඔන්න ඔය කියන කාරණා තුනෙන් එකක් තියෙනවා නම් ඔබට ගැටලුවක් නැහැ. මේ සඳහා ඉල්ලුම් කරන්න හැකියාව තියෙනවා. මේ සඳහා ඉල්ලුම් කරන්න හැකියාව තියෙනවා. එහෙනම් මෙතන දැන් ඔබ ඉන්න ඕන ඔය කියන සුදුසුකම් තියෙන අධ්‍යාපන සුදුසුකම් තියෙන. හැබැයි ඔය කියන අධ්‍යාපන සුදුසුකම් විතරක් තිබ්බට බෑ. මං කලින් කිව්වා වගේ ඔබ යම් විදිහකට මේ කියන අධ්‍යාපන සුදුසුකම් එක්ක ඔබේ පත්වීම ස්ථීර කරගෙන ඉවර වෙලා මේ වසර 6ක සතුටුදායක සේවා කාලයක් එහෙම නැත්නම් අර උපාධිය තියෙනවා නම් වසර කියන්නේ Bachelor of Education එක තියෙනවා නම් වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒ සේවා කාලේ සතුටුදායක වෙන්න ඕනේ. 5 හෝ 6 අර මං කිය විදිහට බලන්න. මොකද්ද සතුටුදායක සේවා කාලය කියන්නේ? අපි රජයේ නිලධාරීන් හැටියට අපි කාර්යක්ෂමව ඒ වගේම අනලස්ව රාජකාරී ඉටු කරලා
ඒ වගේම අපිට සමත් වෙන්න යම් කාර්යක්ෂමතා කඩයිම් නියම කරලා තිබ්බනම් ඒවා සමත් වෙලා ඒ වගේම අපේ පත්වීම ස්ථීර කිරීම සඳහා වන සුදුසුකම් ටික අපි සම්පූර්ණ කරලා අපිට ඒ ලබා ගන්න නියමිත වෙච්ච සියලුම වැටුප් වර්ධක ටික උපයා ගන්නා නම් අන්න ඒ කාලය තුල අපි අර දඬුවම් ලබන්න ඕන වරදක් ආයතන සංග්‍රහය ඔබ දන්නවා රාජ්‍ය සේවකයන් විසින් නොකළ යුතු කාරණා කියනවා. ආයතන සංග්‍රහයේ දෙවෙනි කාණ්ඩය යටතේ ලේඛන දෙකක් පළමු ලේඛනයේ දෙවන ලේඛනයේ යටතේ මොනාද බරපතල වැරදි සහ බරපතල නොවන වැරදි කියලා අපිට කියනවා. එසේ දඬුවම් ලබන වරදක් අපි කරලා නැති කාලයක් තියෙනවා නම් ඒක තමයි අපි සතුරුදායක සේවා කාලය. එහෙනම් අර අපි කියපු පළවෙනි කාරණා යටතේ වන වසර 5 එවැනි සතුරුදායක සේවා කාලයක් විය යුතුයි. අර දෙවෙනි කාරණාව යටතේ කියපු වසර 6 එවැනි සතුරුදායක සේවා කාලයක් ඔබේ විය යුතුයි. ඔන්න ඔය කියන කාරණා ටික තියෙනවා නම් ඔබට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. පැහැදිලි කතාව. එහෙනම් මේ ඉන්න සෙනග සියලු දෙනාම මම විශ්වාස කරනවා ඔය කියන සීමාවට පැමිණපු ගුරු සේවයේ අයවලුන් කියලා. එතකොට අපි දන්නවා ඔබ විශේෂයෙන් මම වෙනත් ඔරියන්ටේෂන් වල වගේ සරලව කියන්න ඕනේ නෑ. ඔබ බොහෝ විට මේ විභාග ක්‍රියාවලිය සම්බන්ධයෙන් එතකොට මේ විභාග දෙපාර්තමේන්තුවත් එක්ක නිතර ගනුදෙනු කරන අයවලු. ඒ නිසා ඔබ දන්නවා දැන් විභාග දෙපාර්තමේන්තුවේ මේ කියන විභාග ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා අර ඔන්ලයින් ඇප්ලිකේෂන් කියන එක යටතේ වන මේ බඳවා ගැනීම තරඟ විභාග හෝ කාර්යක්ෂමතා තරඟ විභාග කියන තැනට ගිහිල්ලා ඒ කියන තොරතුරු ටික දීලා ඔබට මේ ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසි මාධ්‍යයෙන් පුරවන්න තියෙනවා, පුරව ගන්න පුළුවන්. වැදගත් දේ මෙතනදී ඔබේ විභාගය අර අපි කතා කරා වගේ සීමිත විභාගයක් වන නිසා ඒ වගේම ඔබේ සේවා කාලය පදනම් කරගෙන මේ වැඩේ සිද්ධ වෙන නිසා ඔබ මේක සබ්මිට් කරාට පස්සේ මේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් එක ඇතුළට ගිහලා මේක පුරවලා ඔබ මේක සබ්මිට් කරාට පස්සේ ඔබ මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මොකද ඔබට මේකේ යම් කොටසක් තියෙනවා ඔබ විසින් ඔබේ අත් අකුරෙන් පිළියෙල කරන්න ඕන, පුරවන්න ඕන. ඒ වගේම ඔබ අත්සන් කරන්න ඕන. ඔබේ ආයතන ප්‍රධානියා විසින් අත්සන සහතික කරන්න ඕන යම් කොටසක් තියෙනවා. ඒ නිසා ඔබ අන්න ඒ ටික කරන්න මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඔබ ඒ කියන ටික කරලා විශේෂයෙන්ම විභාග දෙපාර්තමේන්තුවට විභාග කොමසාරිස් ජෙනරාල්තුමියට අර කියන දිනේට ඒ කියන්නේ 12/19 කියන දිනට පෙර දිනයකදී ලැබෙන පරිදි ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕනේ. ඒ වගේම මේක සීමිත විභාගයන් නිසා ඔබ ඔබේ ආයතන ප්‍රධානියාට මෙතනදී ආයතන ප්‍රධානියා ලෙස හඳුන්වන්නේ ඔබේ පර්සනල් ෆයිල් එක පුද්ගලික ලිපි ගොනුව නඩත්තු කරන ස්ථානය එහෙම නැත්නම් කලාප අධ්‍යාපන කාර්යාලය ගැනයි අපි කතා කරන්නේ. එතකොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට ඔබ මේකේ මේ සහතික කරපු පිටපතක් කලාප අධ්‍යාපන කාර්යාලයේ ඔබේ ලිපි පුද්ගලික ලිපි ගොනුවට ගොනු කිරීම සඳහා ලබා දෙන්න ඕනේ. මොකද හේතුව ඔබ මේ විභාගයේ සමත් වෙලා ඉවර වෙලා ඔබ මේකෙදී සම්මුඛ පරීක්ෂණ අවස්ථාවට යනකොට ඔබ ඔබේ ඒ පර්සනල් ෆයිල් එකේ තියෙන ඇප්ලිකේෂන් එකේ සහතික කරපු පිටපතක් සහ ඔබේ සේවා සහතිකයක් ඒ අය කැඳවනවා. එතකොට ඒ සඳහා ඔබ මේ ආරම්භයේදීම ඒ කියන කාරණාව සිද්ධ කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔබට ඒක කරන්න බැරි වෙනවා ඒ කියන අවස්ථාව වෙනකොට. එතකොට ඔන්න ඔය වැඩේ ඔබට කරන්න හැකියාව තියෙනවා. එතකොට ඔබ මේ විදුහල්පති සේවාව විභාගයේ ඔබේ නව සේවා ව්‍යවස්ථාව අනුව ඔබට ඉල්ලන්න පුළුවන් වෙන්නේ අවස්ථා 3යි. ඒ කියන්නේ මේ 2014 නව සේවා ව්‍යවස්ථාව ආවට පස්සේ ඔබට ගැටලුවක් නැහැ. මේ අවස්ථා 3කට වඩා ඔබ විභාගය කරලා නම් ඔබට ඉල්ලන්න බෑ. එහෙම අවස්ථාවක් ගොඩ නැගිලා නැහැ. එහෙම විභාග පවත්වපු නැති නිසා. එතකොට ඔබට මේ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඒ වගේම දෙමළ මාධ්‍යයෙන් ඒ වගේම සිංහල මාධ්‍යයෙන් කියන මාධ්‍ය තුනෙන්ම
ඔබට මේ විභාගය සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔබ ඉල්ලුම් කරන මාධ්‍ය හරි පරිස්සමෙන් ඉල්ලුම් කරන්න. මොකද ඔබ මේ ඉල්ලුම් කරපු මාධ්‍ය ඉල්ලුම් කරාට පස්සේ ඔබට නැවත වෙනස් කරන්න බෑ. ඒ වගේම ඔබ ඉල්ලුම් කරන මාධ්‍යයෙන් සියලු ප්‍රශ්න පත්‍ර ඔබ විසින් මේවා කරන්න. එහෙම නැත්නම් මොනවාද ඉදිරිපත් ඔබ විසින් මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියත් ඔබ ඉල්ලුම් කරන ලද මාධ්‍ය යටතේ තමයි පවත්වෙන්නේ. හැබැයි ඔබ පටලා ගන්න එපා. ඔබ මොන මාධ්‍යයෙන් විභාගයේ ඉල්ලුම් කරත් ඔබේ මේ පත්වීම් ලබා දෙන්නේ ඔබට මේ සඳහා ඔබේ ඇප්ලිකේෂන් එකේ ඔබේ කැමැත්ත අනුපිළිවෙලට දිස්ත්‍රික්ක 3කට ඔබට ඉල්ලුම් කරන්න පුළුවන්. ඔබ දැනට සේවය කරන දිස්ත්‍රික්කේ වෙන්න පුළුවන්, පදිංචි දිස්ත්‍රික්කේ වෙන්න පුළුවන්, නෝනා ගෙදර තියෙන දිස්ත්‍රික්කේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඔබ කැමති පළාතක් වෙන්න පුළුවන්. දිස්ත්‍රික්ක 3ක් ඉල්ලන්න පුළුවන්, බාධාවක් නැහැ. එතකොට ඔබ ඒ දිස්ත්‍රික්ක වලට අදාළව තියෙන පුරප්පාඩු සංඛ්‍යාව ඔබට පස්සේ නිවේදනය කරයි. එතකොට මේ බඳවා ගැනීම සිද්ධ වෙන්නේ සිංහල සහ දෙමළ මාධ්‍යයේ. සිංහල සහ දෙමළ මාධ්‍ය කියන්නේ මේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කියන එක ඉංග්‍රීසි මාධ්‍ය කියන එකෙන් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ අයදුම් පතේ ඔබ දෙමළ මාධ්‍යෙන්ද සිංහල මාධ්‍යෙන්ද මේ කියන පුරප්පාඩුවකට තරඟ කරන්න කියන එක සටහන් කරන්න. ඒක සටහන් නොකර තියන්න එපා. එහෙම වුණොත් ඔබේ අයදුම් පත අසම්පූර්ණ අයදුම් පතක් හැටියට ඒ අය අතාරිනවා. ඒ නිසා ඒවා හරියට බලලා පුරවන්න. විශේෂයෙන්ම අයදුම්පත් පුරවනකොට මොබයිල් ෆෝන් යූස් කරන්න එපා. ඔබ ගුරුවරු හැටියට ඒවා දන්නවා. ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි යූස් කරලා බොහොම පරිස්සමට ඒ ටික කරන්න. එතකොට අපි මේ ඉල්ලුම් කරාට පස්සේ ඉතින් විශාල පිරිසක් මේකට ඉල්ලුම් කරනවා. මොකද හේතුව අපේ රාජ්‍ය බඳවා ගැනීම බොහෝ විට සීමා සහිත කරලා තිබුණේ. එතකොට රාජ්‍ය බඳවා ගැනීම සුදු නොවුන තත්ත්වයක් තිබ්බේ පහුගිය අවුරුදු 4ක වගේ කාලේ. එතකොට ඔබේ ඒ නිසාම යම් ආකාරයකට ඔබේ මීට පෙර පවත්වන ලද විභාගයේදී පළමු කණ්ඩායම බඳවා ගත්තට පස්සේ ඇති වී තිබූ පුරප්පාඩු මත තවත් කණ්ඩායමක් බඳවා ගන්න අවස්ථාව ලැබුණා. එතකොට ඒ නිසා දැන් මේ ඉන්න පිරිස තමන්ගේ සමහර බොහෝ විට සේවා කාලය ඇතුලේ කිසිදු ආකාරයක මේ උසස් වීම විභාගයකට සුදුසුකම් ලැබුවට පස්සේ ලියන්න විභාග තිබුණ නැති නිසා බැරි වෙච්ච පිරිසක් වෙන්න පුළුවන් මං හිතන විදියට. එතකොට ඔබට විභාගය ඔබේ නව සේවා ව්‍යවස්ථාව අනුව ප්‍රශ්න පත්‍ර 3යි විෂයන් 4ක්. ප්‍රශ්න පත්‍ර 3යි ප්‍රශ්න පත්‍ර 3 අතරේ විෂයන් 4යි. විෂයන් 3 ප්‍රශ්න පත්‍ර 3ටම ලකුණු 100 300යි. ඊට 300 හැම ප්‍රශ්න පත්‍රයකටම අවම වශයෙන් ලකුණු 40ක් ගැනීම අත්‍යවශ්‍යයි. දෙකකට 100 දෙකක් අරගෙන තුන්වෙනි එකට 39 නම් ඔබ ඩිස්ක්වොලිෆයි. ඒ නිසා මේ විෂයන් එහෙම නැත්නම් මේ ප්‍රශ්න පත්‍ර 3ටම අපි සමාන කාරණාවක් දෙන්න ඕනේ. සමාන බරක් අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙනවා මෙතන පැය 5ක වැඩක්. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අවබෝධය පැය එකමාරක්. දෙවෙනි එක පාසල් පරිපාලනය පිළිබඳ වන සිද්ධි අධ්‍යයනය පැය 2ක්. ඒ වගේම තුන්වෙනි එක අභියෝගතාව සහ සාමාන්‍ය දැනීම පැය එකමාරක්. පැය 5ක වැඩක් තියෙනවා මෙතන අපිට කරන්න. ඇයි අපි මේ විදියට තියෙන්නේ? විශේෂයෙන්ම අර මේ ප්‍රශ්න පත්‍ර ගොඩ නැගෙන්නේ ඔබ මේ ගුරු සේවාවේ ඉඳලා ඔබ විදුහල්පති සේවාවට යනකොට මේ විදුහල්පති භූමිකාව ඇතුලේ ඔබට පැවරෙන කාර්ය සම්බන්ධයෙන් වඩා හොඳ නායකයෙක් මත හොඳ නිලධාරියෙකු තෝරා ගැනීම කියන අරමුණ ඇතිව. පළවෙනි එක අවබෝධයේ ප්‍රශ්න පත්‍රය කාලය පැය එකමාරක් ලකුණු 100ක් ලකුණු 40යි අවම ප්‍රමාණය. මේක සිංහල නෙමේ අවබෝධය. අතට ඔබ උගන්වන්නේ පාසලේ සිංහල ඔබේ උපාධිය සිංහල විශේෂ වැඩක් වෙන්නේ නැහැ. මේක අපි රාජ්‍ය සේවකයෝ හැටියට මේ රාජ්‍ය සේවයේ තුලදී අපිට භාෂාව සම්බන්ධයෙන් තියෙන්න ඕන අවබෝධය තමයි මේකෙදි බලන්නේ. ඒ කියන්නේ යම් ආකාරයකට අපිට චක්‍රලේඛත් එක්ක වැඩ කරන්න වෙනවා, උපදේශ සංග්‍රහයත් එක්ක වැඩ කරන්න වෙනවා, ආයතන සංග්‍රහයත් එක්ක වැඩ කරන්න වෙනවා, මුදල් රෙගුලාසිත් එක්ක වැඩ කරන්න වෙනවා, විවිධ උපදේශනත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒ නිසා එවැනි දේවල් අපි කොහොමද අර්ථය වටහා ගන්නේ? අර්ථය වටහා ගැනීම සම්බන්ධයෙන් අපේ තියෙන
ශක්තිය කොයි වගේද? ඒ වගේ මේ වටහා ගන්න අර්ථයන්ට අනුකූලව යම් ආකාරයේ අපි ප්‍රකාශ ගොඩ ගන්න යනකොට අපේ භාෂා භාවිතය පිළිබඳ තියෙන අපේ ප්‍රවීණත්වය කොයි වගේද? ඒ වගේම යම් විදියකට සංකීර්ණ සටහනක්, සංකීර්ණ පරිච්ඡේදයක්, සංකීර්ණ ප්‍රකාශනයක් යම් විදියකට අපි සාරාංශගත කරගන්න තරම් අපිට අවබෝධයක් තියෙනවද? ඒ වගේම යම් දෙන ලද තොරතුරු ප්‍රකාරව අපිට යම් ප්‍රකාශන ගොඩ නගා ගන්න පුළුවන්ද? ප්‍රකාශන පාදකව යම් තොරතුරු අපිට විග්‍රහ කරගන්න පුළුවන්ද? ඔය අනාදි වශයෙන් වන අවබෝධයේ භාෂාව සම්බන්ධයෙන් වන භාෂා භාවිතයේ සම්බන්ධයෙන් වන අවබෝධය තමා මෙතන තියෙන්නේ. ඒක මේක යම් ආකාරයකට භාෂාවම විතරක් නෙමෙයි අපිට මේ සම්බන්ධයෙන් තියෙන යම් තාක්ෂණික ක්‍රම උපායන් අපිට ඉගෙන ගන්න වෙනවා. ඒ තාක්ෂණික විදිහත් එක්ක තමයි අපිට මේක ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ. සිද්ධාන්ත කාරණාත් ඉගෙනගෙන පරණ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ටිකක් කතා කරලා අනුමාන ප්‍රශ්න ටිකක් කතා කරලා අපි විභාග ටිකකුත් ලියලා ගත්තාම ඒක යන ගැටලුවක් නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න විශේෂයෙන් මේ වගේ විභාගවල මේ ඔබේ විභාගයේ විතරක් නෙමෙයි අපි ගත්තොත් එහෙම අධ්‍යාපන පරිපාලන සේවය වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පරිපාලන සේවය වැඩිම පිරිසක් අඩුම ලකුණු ගන්නේ. එහෙම නැත්නම් වැඩිම අනිත් විෂයන් වලට ලකුණු අරගෙන ඩිස්කොලිෆයි වෙන්නේ ඔන්න ඔය කියන පේපර් එකේ. මොකද ඒ ගැන එකක් තමයි අව탁සේරුව, දෙවෙනි එක නිවැරදි ආකාරයේ මහන්සි නොවීම. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පාසල් පරිපාලනය පිළිබඳ සිද්ධි අධ්‍යයනය. දැන් මේ පාසල් පරිපාලනය කියන එක මේ රාජ්‍ය සේවයේ වෙනත් පරිපාලන ක්‍රියාවල් වලට වඩා වෙනත්. මේක හරි සංවේදී. ඔබ දන්නවා එක පැත්තකින් පාසල් පරිපාලකයා හොඳ නායකයෙක් වෙන්න ඕනේ. හොඳ අධ්‍යාපන නායකයෙක් වෙන්න ඕනේ. මේ අපි අධ්‍යාපනයේ මගින් අරමුණු කරන අර අපේ ශිෂ්‍යයා ගොඩනැගීම සඳහා වන ක්‍රියාවලියට ඉතා හොඳ නායකත්වයක් දෙන්න පුළුවන් ධාරිතාවයක් තියෙන්න ඕනේ. එක පැත්තෙන් මේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පණ ගන්වන්න ඕනේ. ඒ සඳහා සම්පත් නිවැරදිව හසුරුවා ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගය ගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමන්ගේ කාර්ය මණ්ඩලය හසුරුවා ගන්න ඕනේ. අනිත් පැත්තෙන් පාසල තුල ඉන්නේ ශිෂ්‍යෝ කියන්නේ අපේ අනාගත සම්පත. එතකොට ඒ වයස 18ට අඩුයි 90ක් ශිෂ්‍යයන්ට. එතකොට ඒ අයව අපි හරි විදිහට කළමනාකරණය. ඒ අයගේ ප්‍රශ්න හඳුනා ගන්න ඕනේ. ඒ අයගේ තියෙන ගැටලු වලට අපි විසඳුම් හොයා ගන්න ඕනේ. අනිත් පැත්තේ ආයතනයක් හැටියට ගත්තොත් විශාල කාර්ය මණ්ඩලයක්, විශාල අධ්‍යයන කාර්ය මණ්ඩලයක්, ඊට සමගාමීව අනධ්‍යයන කාර්ය මණ්ඩලයක්. ඒ අයගේ පිරිස් පාලනය කරන්න ඕනේ. ඒ අයගේ පහසුකම් සම්පාදනය කරන්න ඕනේ. ඒ අයට අවශ්‍ය උපදේශනය දෙන්න ඕනේ. ඒ අයගේ වැටුප් වර්ධක යනාදි වන නිර්දේශයන් දෙන්න ඕනේ. එක පැත්තකින්. අනිත් පැත්තෙන් පාසල කියන්නේ වෙනම ඒකකයක්. මේකට වෙනම මූල්‍ය බලතලයක් තියෙනවා. ඔබ දන්නවා පාසල් සංවර්ධන සමිතිය ගැන. එතකොට වෙනම මූල්‍ය බලතලයක් තියෙනවා. එතකොට ඒ තියෙන චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව පාසල් ඇතුලේ මූල්‍ය ක්‍රියාවලිය කරන්න ඕනේ. පාසලට අනන්‍ය වෙච්ච ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තියෙනවා. ඒ පාසල ඇතුලේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරන්න ඕනේ. එතකොට අනිත් පැත්තෙන් තමයි මේ පාසලට ඒ පාසල් වලට අනන්‍ය වෙච්ච බාහිර පාර්ශවකරුවෝ ඉන්නවා. විශාල වශයෙන් දෙමව්පිය ප්‍රජාව, ආදි ශිෂ්‍ය ප්‍රජාව, සුබ පතන්න, දේශපාලන අධිකාරිය. එතකොට මේ පාසල් ක්‍රියාවලිය සංවර්ධනයේත් එක්ක ඒ අයත් එක්ක අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තියාගන්න ඕනේ. එතකොට ඔය කියන නිසා මේ පාසල් පරිපාලනය කියන එක, පාසල් නායකත්වය කියන එක, විදුහල්පති භූමිකාව කියන එක, විදුහල්පති කාර්යභාරය කියන එක වෙනත් ආයතනයක නායකයා පරිපාලකයා කළමනාකරුවා වෙනවට වඩා ටිකක් අමාරුයි, ටිකක් සංකීර්ණයි, ටිකක් සංවේදී හොඳ මීටරයක් තියෙන්න ඕනේ. යම්කිසි කෙනෙක් කිව්වොත් එහෙම මට ලංකාවේ රාජ්‍ය සේවයේ අමාරුම රැකියා 10 ලියන්න කරන්න කියලා මම විදුහල්පති සේවාවත් ලියනවා. ඉතින් එතකොට ඔය වැඩේ කරගෙන යනකොට මේ පාසල් කළමනාකරණ ක්‍රියාවලිය තුල මම කිව්වා වගේ අභ්‍යන්තරිකව ගැටලු වෙන්න පුළුවන්, බාහිරව ගැටලු වෙන්න පුළුවන්, ශිෂ්‍යයෝ තුල යම් ගැටලු ඇති වෙන්න පුළුවන්, අධ්‍යයන කාර්ය මණ්ඩලයේ යම් ගැටලු වෙන්න පුළුවන්, ඊට වගේම කාර්ය මණ්ඩල අතර ගැටලු වෙන්න පුළුවන්, බාහිර පාර්ශව කරුවන්ගෙන් එන චෝදනා එන්න පුළුවන්, ඒ වගේම අපේක්ෂිත මට්ටමට යම් ආකාරයකට අර ප්‍රගතිය අපිට ගන්න ආයතනයේ බැරි වෙන්න පුළුවන්, සම්පත් කළමනාකරණයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ගැටලු කොයි විදිහටද ඔබ හඳුනාගන්නේ? ඒ ගැටලු සඳහා වන හේතු කොයි විදිහටද ඔබ විශ්ලේෂණය කරගන්නේ?
ඒ ගැටලු निराකරණය කිරීම සඳහා විකල්ප කොයි විදිහටද ඔබ හඳුනාගන්නේ? ඒ විකල්ප වලින් සුදුසුම විකල්ප අපි තෝරාගන්නේ කොහොමද? ඒ විකල්ප අපි කොයි විදිහටද ගැටලු निराකරණය කිරීම සඳහා ක්‍රියාත්මක කරන්නේ? ඒ ක්‍රියාත්මක කිරීමේදී අපිට ඇති වෙන අනිකුත් තත්වයන් අපි කොයි ආකාරයකට නියාමනය කරන්නේ? අපි කොයි විදිහටද මේ අධීක්ෂණ ක්‍රියාවලිය පණ ගන්නවන්නේ? කොයි විදිහටද අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කරන්නේ? කොයි විදිහටද අපි සැලසුම්කරුවෙක් හැටියට පාසල් සංවර්ධනයේ සැලසුම් කරන්නේ? ඔය කියන කාරණා සියල්ල එකතු කරලා තමා මේ අපිට පාසල් පරිපාලන පිළිබඳ සිද්ධියක් දිනේ කියන එක කතා කරන්න තියෙන්නේ. කේස් ස්ටඩි එක හරි ආකර්ශනීය විෂයක්. එතකොට මේකෙදි අපිට ඔබේ කළමනාකරණ හැකියාව, ඔබේ නායකත්ව ගුණාංග, ඔබ ගුරුවරයෙක් හැටියට මෙතෙක් අධ්‍යාපනය තුල ඔබ ලබා ඇති අත්දැකීම, ඒ වගේම අධ්‍යාපන මේ කළමනාකරණ ක්‍රියාවලියට අදාළ ප්‍රාරම්භක දැනුම, කළමනා ඒ වගේම මේ පරිපාලනය සම්බන්ධ රාජ්‍ය සේවක හැටියට දැනගත යුතු ප්‍රාරම්භක දැනුම, ඔය සියල්ල කැටි කරගෙන වඩා සාර්ථකව මේ සඳහා කොහොමද අපි සූදානම් වෙන්නේ කියලා. අපි අවශ්‍ය સિદ્ધාන්ත කාරණා සිද්ධිපාදක අපි කොහොමද උත්තර ලියන්නේ, ලකුණු ගන්න මොනවාද තියෙන්න ඕන පොයින්ට්ස්, ඒ වගේම ලකුණු මේව මෙහෙම ලිව්වොම ඇයි අපි ලකුණු නොවෙන්නේ යන ආදී ඒවා අපි මුල ඉඳන්ම ප්‍රැක්ටිස් කරන්න බය වෙන්න එපා. 90%කට වඩා එහා පැත්තේ ඒ විෂයට ලකුණු අරන් දෙන්න පුළුවනි කැට තියලා. ඒ පොරොන්දුව දෙනවා. ඊට පස්සේ තුන්වෙනි පේපර් එකකට අපිට පැය දෙකක් තියෙනවා ලස්සනට වැඩ කරන්න. පැය දෙකක් තියෙනවා. ඔය කියන වපසරිය සියල්ලම දැන් අපිට හොඳ කාලයකුත් තියෙනවා ලස්සනට අපි ප්‍රැක්ටිස් කරන් යන්න පුළුවන්. සමහරු මේක සරලව ගන්නවා. නිකන් අර ඡේදයේ කියවා පිළිතුරු සපයනවා ලකුණු නැහැ. විදුහල්පති හීනේ බිඳ වැටෙනවා. ගොඩක් කට්ටිය දන්නේ නැති නිසා. එතකොට දෙවෙනි එක මං කිව්වා අර තුන්වෙනි පේපර් එක ඒකේ විෂයන් දෙකයි. එකක් අභියෝගතාවය, අනිත් එක සාමාන්‍ය දැනීම. පැය එකමාරයි මේක එකට දෙන්නේ නැහැ. මේක දෙන්නේ වෙන වශයෙන් කාණ්ඩ දෙකකට විනාඩි 45 කෑලි දෙකක්. විනාඩි 40 හැබැයි ලකුණු දෙන්නේ එකට. එතකොට ඔබ දන්නවා මේක ගැන කියන්න ඔබ ගුරු සේවයට එනකොටත් අභියෝගතාවයේ බුද්ධි පරීක්ෂණය අපි ලිව්වා. එතකොට මේ විදුහල්පති භූමිකාව සඳහා ඔබ කොයි විදිහටද ඔබ මේ ගැටලු සම්බන්ධයෙන් තීරණ ගන්න, කොයි විදිහටද ඔබේ අවබෝධය, කොයි විදිහටද ඔබේ වේගය, කොයි විදිහටද ඔබ නිවැරදිව මේවා කරන විදිය සංඛ්‍යාත්මක වෙන්න පුළුවන්, ඒ වගේම භාෂාමය වෙන්න පුළුවන්, රූපාකාර වෙන්න පුළුවන්, තර්කානුකූල වෙන්න පුළුවන්, යම් ආකාරයකට ඔබ පාසලේ උගන්වන යම් ගණිත කර්ම පාදක කරගෙන වෙන්න පුළුවන්. ඒ වගේම යම් විදිහකට ඔයාල එක්කහුව කරලා ගොඩ නැගෙන යම් ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේ අර සාම්ප්‍රදායික එහෙම නැත්නම් ලෝකයේ පිළිගත්ත අභියෝගතා ප්‍රශ්න පත්‍ර ගොඩනැගෙන ආකාරය මත තමයි මේ ප්‍රශ්න පත්‍රය ගොඩනැගෙන්නේ. මේකේ තියෙන ප්‍රධානම අභියෝගය තමයි කාලය කළමනාකරණය කිරීම. මම හිතන්නේ ගුරුවරු හැටියට ඔබට ඒක එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි පන්තිය තුලත් මුල ඉඳන්ම අපි කරලා ඔන්ලයින් ටෙස්ට් කරලා අපි මේ වෙලාව හදාගත්තාම අපිට ඒකට යන්න පුළුවන්. දෙවෙනි එක සාමාන්‍ය දැනීම, විශේෂයෙන්ම මෙතනදී අපේ ඔබ අධ්‍යාපන වෘත්තිකයෝ හැටියට ඔබ විදුහල්පතිවරයෙක් වෙන්න යනකොට කියලා අධ්‍යාපනයේ පාදක කරගත්ත සාමාන්‍ය දැනුමක් නැහැ. දැන් අපි ගුරු සේවයට එනකොට නම් බොහෝ විට අපිට තියෙන්නේ අධ්‍යාපනික සාමාන්‍ය දැනුමක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙන්න පුළුවන්, ප්‍රවණතා වෙන්න පුළුවන්, ඉතිහාසය වෙන්න පුළුවන්, ඒ අනාදි වශයෙන් වන කාරණා. මෙතනදී එහෙම නැහැ. මෙතනදී ඔබට සාමාන්‍ය දැනීම කියන එක අර ෆුල් කන්ටෙන්ට් එක එහෙම නැත්නම් සියලු ශ්‍රේෂ්ඨ ආවරණය වන පරිදි අපි මේ ගෝලීය වශයෙන් වෙන්න පුළුවන්, දේශීය වශයෙන් වෙන්න පුළුවන්, හැම පැත්තෙම. ඒ කියන්නේ යම් විදියකට ඔය අපේ ගෝලීය වශයෙන් තියෙන විවිධ සංවිධාන ගැන වෙන්න පුළුවන්, ඒ වගේම සංස්කෘතික දේවල් වෙන්න පුළුවන්, ඓතිහාසික තොරතුරු වෙන්න පුළුවන්, අධ්‍යාපනයේවත් වෙන්න පුළුවන්, විද්‍යාත්මක කාරණා වෙන්න පුළුවන්, දේශපාලනික වැදගත් සිද්ධීන් වෙන්න පුළුවන්, ආර්ථික වශයෙන් වන වැදගත් මේ කාලේ සිද්ධි වෙන්න පුළුවන්. එතකොටම කාලින වශයෙන් මේ දවස්වල කතා කරන යම් සිද්ධි වෙන්න පුළුවන්, ආසන්නයේ අපිට වැදගත් වෙච්ච කාලින තොරතුරු ටිකක් වෙන්න පුළුවන්. ඔය සියල්ල එක්කව කරගත්ත ප්‍රශ්න පත්‍රයක්. ඒකටත් විනාඩි 45යි. මේක ඉතින් ඔය කියනවා වගේ ලේසි නෑ. පුළුල් විෂය පරාසයක් අපි කතා කරන්න තියෙනවා. ඒවා අපි එක් එක් මාතෘකා යටතේ කතා කරන්න පුළුවන් ඒවා වෙනම. ඒ වගේම ප්‍රශ්න පත්‍ර ඇතුලේ සාකච්ඡා කරන්න පුළුවන් ඒවා වෙනම. ඒ වගේම අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඔබ දන්න කරුණු ටික වෙනම. ඒ විදිහට අපි හදාගෙන ගොඩනගාගෙන ගෙනිච්චාම ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. එහෙනම් ඔන්න ඔය කියන ප්‍රශ්න පත්‍ර ටිකට ඔබ ඉදිරිපත් වෙච්චාම ඔබට ලකුණු 300ක් හම්බ වෙනවා. ඔබ හැම එකටම 40ක් ඕනෑ කියලා කිව්වා. එතකොට ඔබ තෝරා ගන්න යනකොට ඔබව
ඔබ ඉල්ලලා තියෙන දිස්ත්‍රික්කයට අනුව ඔබේ පුරප්පාඩු ටික ඒ අය තෝරා ගන්නවා. මොකද හේතුව රාජ්‍ය සේවයේ කොතරම් පුරප්පාඩු තිබ්බත් මේ දක්වා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සාමාන්‍යකරණය වෙලා නැහැ. එතකොට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ වගේම යම් විදියකට ඒ සඳහා පත් කරලා තියෙන විවිධ කමිටු මගින් තමයි මේ සම්බන්ධයෙන් වන තීරණ ගන්නේ. එතකොට ඒ අය පුරප්පාඩු කීයද සියල්ලම පුරවා ගන්නවද කීයක්ද පුරවන්නේ කියන එක ප්‍රමුඛතාකරණය වෙනවා. එතකොට අපි හිතන්න ඔබ ඉල්ලන දිස්ත්‍රික්කයේ පුරප්පාඩු තිබ්බනම් ඔබ මේ විභාගයේ ලකුණු ටික ගත්තට පස්සේ ඔබේ පුරප්පාඩු ප්‍රමාණයත් එක්ක ඒ කුසලතා ලේඛනයේ ගොඩ නැගිච්චාම ඔබ ඒ පුරප්පාඩු ප්‍රමාණය වගේ දෙගුණයක් වන ප්‍රමාණයක් ඇතුලේ ඔබ ඉන්න ඕනේ. තේරුම් නැද්ද මම කියපු එක? ඔබ හිතන්න ඔබ ඉල්ලපු දිස්ත්‍රික්කයේ X කියලා X කියන දිස්ත්‍රික්කයේ පුරප්පාඩු 50ක් තිබ්බා කියලා ඔබ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබේ සේවා ව්‍යවස්ථාව අනුව බඳවා ගන්නු ලබන පුරප්පාඩු සංඛ්‍යාව වගේ දෙගුණයක් ගන්නවා. ඒ කියන්නේ 100ක් ඇඳවනවා සම්මුඛ පරීක්ෂණයට. 50යි නම් පුරප්පාඩු 100ක් ඇඳවනවා. එතකොට අර විභාගයේ ලකුණු 300න් ඔබ ගත්ත සංඛ්‍යාව අනුව ඔබේ කුසලතා ලේඛනය ගොඩනගපුවාම ඔබ ඒ දිස්ත්‍රික්කයේ මේ 100 දෙනා ඇතුලේ ඉන්නවා නම් ඔබට එන්න කියනවා සම්මුඛ පරීක්ෂණයට. ඒ කියන්නේ ඔබ මතක තියාගන්න සම්මුඛ පරීක්ෂණයට ගේන හැම එක්කෙනා දෙන්නගෙම එක්කෙනෙක් නැවත ගුරු සේවයට එක්කෙනෙක් විදුහල්පති සේවයට. අල්ලපු ගෙදර එක්කෙනා යනකොට අල්ලපු ගෙදර එක්කෙනා විදුහල්පති ඔයා ගුරු වෙන්න පුළුවන් නැවත. ඒ නිසා අපිට එතනින් එහාට වැඩකුත් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයේ ආකාර දෙකයි. එක පළවෙනි එක සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය. ඒක බොහොම සරලයි. ඔබ ගුරුවරයෙක්ද ඔබේ සේවා කාලය හරිද පන්තියේ ඔබ සේවය ස්ථිර කරලාද ඔබේ වසර 5ක හෝ 6ක අර සතුරුදායක සේවා කාලය තිබුණාද ඒ වගේම ඔබ අර කියන අධ්‍යාපන සුදුසුකම උපාධිය හෝ උපාධිය එක්ක අර PGD එක හෝ ගුරු පුහුණු සහතිකය හෝ එහෙම නැත්නම් Bachelor of Education එක හෝ අර මොනවා හරි ඔබ ඉල්ලුම් කරපු සුදුසුකම හරිද අනාදි ටික බැලුවා right. දෙවෙනි එකට අපිට ලකුණු දෙනවා ලකුණු 25. ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ කියලා අපි කියනවා. ඔබ ගුරු විභාගයට එනකොට ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයක් කර ගුරු සේවයට එනකොට ඒ වගේ තමයි ඔබ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරියෙක් නොවන්නේ නම් එතකොට මේකෙදී නිර්ණායක පහක් ඒ අය පාදක කරගෙන ඔබට ඉදිරිපත් කිරීමක් කරන්න තියෙන ඔබ යම් ආකාරයේ ලබා දෙන ටොපික් එකක් එක්ක ඔබ ඉදිරිපත් කිරීම ඔබ විසින් හදාගෙන යන්න ඕනේ. ඒක ඔබ ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ඉදිරිපත් කරන ක්‍රියාවලිය මේ ගැසට් එකේ ඇති හැඳින්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමේ කුසලතාවය විෂය දැනුම කාලය කළමනාකරණ යන ආදී වන කාරණා සම්බන්ධයෙන් ඔබට ලකුණු 25ක් දෙනවා. එතකොට අතන 300යි මෙතන 25යි. ඔක්කොම 325යි. ඔබ 325න් කීයක් ගත්තද කියන එක පාදක කරගෙන තමා ඔබ කුසලතා ලේඛනයේ ස්ථානයකට ගේන්නේ. ඒ ගේන ස්ථානය අර පුරප්පාඩු සංඛ්‍යාව ඇතුලේ නම් තමයි ඔබට විදුහල්පති පත්වීම හම්බ වෙන්නේ. පැහැදිලි. ඒ නිසා අපි ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයේ සම්බන්ධයෙන් වන කාරණාව පසුව අපි සූදානම් වෙමු. ඒක එච්චර අපහසු නෑ. ඉස්සෙල්ලා අපි මේක කරගන්න ඕනේ. ඒ නිසා මේකෙන් ඉහළම ලකුණක් 25න් ලකුණු 25ම ගත්තත් 25නේ. නමුත් අපි 300න් අපි ඉහළම ලකුණක් ගත්තා නම් අපිට ගැටලුවක් නෑ. අපි එතකොට වැඩේ 90ක් ඉවර කරලා තියෙන්නේ. එතකොට අපිට ගැටලුවක් නෑ 25න් යම් මොකද මේකේ 25න් ලබා ගත යුතු අනිවාර්ය ලකුණු ප්‍රමාණයක් ගැන සේවා ව්‍යවස්ථාවේ කටයුතු කතා කරන්නේ නෑ. අර ගුරු සේවාවේ නම් කියනවනේ 25න් 10ක් ගන්න ඕනේ. හැම නිර්ණායකයන්ව දෙකක් ගන්න ඕනේ අනාදි වශයෙන්. ඒ නිසා මේක එහෙම අවම කතාවක් කියන්නේ නැති නිසා අපිට ගැටලුවක් නෑ. අරකින් හොඳ ස්කෝර් එකක් ගත්තොත් අපිට මේකේ යම් ප්‍රමාණයක් අඩු වුණත් අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපිට පැහැදිලි විදුහල්පති සේවාව කියන්නේ මොකක්ද? රාජ්‍ය සේවයේ විදුහල්පති සේවාවට තියෙන තැන මොකක්ද? විදුහල්පති සේවාවේ ශ්‍රේණි කොහොමද? වැටුප් කොහොමද? ගුරු සේවාවේ ඔබ එතනට ගියාට පස්සේ වැටුප් පරිවර්තනය වෙන්න කොහොමද? එතකොට ඔබට තියෙන සුදුසුකම් මොනවද? ඔබට මොන ගැටලුවක් වුණොත් ඔබට මේකට ඉල්ලන්න බැරි? ඊට පස්සේ ඉල්ලුවාට පස්සේ විභාගයේ කොයි ආකාරයෙන්ද? ඒ සඳහා අපි සූදානම් විය යුත්තේ කෙසේද මේවත් උනට? එතකොට මොකද්ද මේ කේස් ස්ටඩි එකක් කියන්නේ? ඒ සියල්ල මම හිතන්නේ ඔබේ හිතවල තිබ්බ දේවල් මගේ මේ කතාව ඇතුලේ විසඳුණා කියලා මම විශ්වාස කරනවා. කෙසේ නමුත් යම් විදියකට ඔබට මගේ අතින්
නොකියවිච්ච අධි මගේ අතින් නොකියවිච්ච මොනයම් හෝ දෙයක් මේ සම්බන්ධයෙන් තියෙනවා නම් සූම් එකේ ඉන්න කට්ටියට මට කමෙන්ට් කරන්න පුළුවන්. මට මේ සූම් දෙකක් මෙතන යනවා. ඒ නිසා මට කියව ගන්න පුළුවන් කමෙන්ට්ස් වලට මම උත්තර දෙන්නම්. එහෙම නැති වුණොත් අපේ හොට්ලයින් එක සර් ලිව්වා 071 5500යි 458 හෙට ඔයගොල්ලන් ඉස්කෝල නිවාඩු කාලේ අපිට හෙට බොහොම නිවිහැනීල්ල කෝල් එකක් දෙන්න. අපි පැහැදිලි කරලා දෙන්න. සමාවෙන්න මට මෙතනට මේ අය දීලා නැහැ YouTube එකේ කමෙන්ට් සෙක්ෂන් එක දුන්නත් මට 3ක් කියවන්න බෑ. Zoom එකේ ඉන්න කට්ටිය කමෙන්ට් කරන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් මම උත්තරයක් දෙන්න. YouTube එකේ ඉන්න කට්ටිය හෙට අපිට එහෙම කෝල් එකක් ගන්න අපි උත්තරයක් දෙන්න. මොන හරි මගෙන් නොකිය වෙච්ච තවදුරටත් ඔබට මේ සම්බන්ධයෙන් දැනගත යුතුයි ඔබ අදහස් කරන යම් දෙයක් තියෙනවා නම් අහන්න මම දෙන්නම්. වැටුප් පරිවර්තනය ගැන මම කිව්වා. ඔබේ වැටුප දැනටමත් ආරම්භක වැටුපට වඩා වැඩි නම් ආයතන සංග්‍රහය 7 පරිච්ඡේදයේ 5 වගන්තිය ප්‍රකාරව වැටුප් පරිවර්තනය කරනවා. ඒ කියන්නේ ඔබ දැන් ඉන්න වැටුප අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වැටුප ඔබට ඉහළ වැටුපක් හැටියට හම්බ වෙනවා. අර වැටුප් වර්ධක වල ගැටලුවට විසඳුමක් හම්බෙයි. මේ කියන සුදුසුකම් අනිවාර්යයි. මේ කියන සුදුසුකම් වල තුනෙන් එකක් ඔබ ගලපා ගත යුතුමයි. එසේ නොවන්නේ නම් ඔබ නුසුදුසෙක් වෙනවා. ඔය දිග කමෙන්ට්ස් නම් අනේ කියව ගන්න බෑ මට ඉක්මනින්. වැටුප් වර්ධක යම් ඔබේ විනය හේතුවක් මත හෝ වෙනත් දඬුවමක් මත හෝ වැටුප් වර්ධක විලම්බනය කොට නොවන්නේ නම් කාර්යාල දෝෂයක් මත ඔබේ වැටුප් වර්ධක සැදීම පරක් වෙලා තියෙනවා නම් ඒක ඔබේ වරදක් නෙමෙයි. ඒ සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් නැහැ. ඔබ විභාගයේ ඉල්ලුම් කරන්න ෆයිල් එකේ අඩුපාඩු ටික ඔබට හදා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔබ මෙතනදී ආයතන ප්‍රධානියා කියලා අදහස් කරන්නේ ඔබේ පර්සනල් ෆයිල් එක හැන්ඩල් කරන තැන. ඒ කියන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා. සේවා ස්ථීර කිරීම ඔබ කරගන්න ඕන. ඔබේ ස්ථීර කිරීමට ස්ථීර නොකිරීමට හේතුවක් නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් ගැටලුවක් නැ පැහැදිලි කිරීමක් කරගන්න. පන්ති පටන් ගැනීම සම්බන්ධයෙන් හේරත් දැන් මගෙන් පස්සේ ඔබට උගන්වනවා. සර් ඒ සම්බන්ධයෙන් කරයි. ඔබට ශාස්ත්‍රපති වෙන්න පුළුවන්, MPhil එක වෙන්න පුළුවන්, PhD එක වෙන්න පුළුවන්. නමුත් සේවා ව්‍යවස්ථාව අනුව මම මේ සඳහන් කරපු සුදුසුකම් මාලාව පමණයි සලකා බලන්නේ. ඉන් ඉහළ හෝ කියලා හෝ සමාන හෝ ඉහළ හෝ කියලා කතාවක් සේවා ව්‍යවස්ථාවේ දක්වන්නේ නැහැ සාදු. පැහැදිලි. වසර 5 හෝ 6 ඔබේ සුදුසුකමට අදාළ සුදුසු සේවා කාලය 2025යි 12යි 19ට කලින් ස්ථිර ලෙසම සම්පූර්ණ වෙන්න ඕන. එසේ නොවන්නේ නම් දවසයි පරක්කුස සොරි තමයි. බෑ අවුරුදු 5ට අඩු නම් බෑ. උපරිම වයස ගැන මම කිව්වේ නැත්තම් සමා වෙන්න. වයස 50ට වැඩි කට්ටිය ප්‍රින්සිපල් සර්විස් එකට ගන්නෙ නෑ. වයස 50ට වැඩි කට්ටිය ප්‍රින්සිපල් සර්විස් එකට ගන්න ගැසට් එකේ ඒක ඇති. ඔබේ වයස 50 වෙන්න බෑ 50 ඉක්මවන්න බෑ 12යි 19 වෙනකොට. 50 පහු වෙලා ඉන්න එපා කියලා කියන්නේ. ඩිග්‍රී සාමාන්‍ය උපාධියක් නම් මම ඔබට කිව්වා තියෙන්න ඕන සුදුසුකම. ඔබ PGD එක හරි අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හෝ ගුරු පුහුණු සහතිකය ඔබ තුල තියෙන්න ඕනේ. ඩිප්ලෝමාව අවශ්‍ය PGD එක අවශ්‍ය වෙන්නේ ඔබ උපාධිධාරී ගුරුවරයෙක් හැටියට ආපු කෙනෙක් නම් ඔබ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරියෙක් හෝ එහෙම නැත්නම් ඔබ නුපුහුණු ගුරුවරයෙක් හැටියට ඇවිල්ලා පුහුණු සහතිකය ගත්ත කෙනෙක් නම් ඒ අයට එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගැටලුවක් නැහැ නිපුණි එහෙම එකක් නැහැ ඔබ කරන්න විභාගය. නෑ ඔබ මොඩියුල් එක මේක පටලවා ගන්න එපා. ඔබේ ඉන්ක්‍රිමන්ට්ස් ටික ගෙවලා තියෙනවා නම් අර තියෙන සුදුසුකම් තියෙනවා ඔබ දාන්න. ගැටලුවක් කරගන්න එපා. වැටුප් වර්ධක හදලා නැත්තේ ඔබට වැටුප් වර්ධක නවත්වලා තියෙන පසුබිමක නොවන්නේ නම් මේක කාර්යාල ප්‍රමාදයක් නම් ඔබ ඒක හිතන්න එපා. පත්ති විස්තර කරලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. මම හිතන්නේ ඔබට බොහෝ ප්‍රශ්නවලට උත්තර හම්බ වෙලා මොඩියුල් ගැන පටලවා ගන්න එපා. අපේ හාමුදුරනේ ප්‍රශ්න වලට උත්තර හම්බෙලා ඔබ මේ අහන්නේ බොහොම සරල ප්‍රශ්න ටිකක්.
මං හිතනවා මෙතන ඇති අපේම ගුරු විභාගයට ගිහිල්ලා විභාගයේ අපේම පන්ති ඇවිල්ලා ගුරු විභාගේ ලියලා අපෙන්ම ඊට පස්සේ ගුරුවරු හැටියට ඇවිල්ලා දැන් අපේ විදුහල්පති විභාගයට එන කට්ටියත් මෙතන ඇති. අපිව කලින් දාන්න කට්ටිය. ලහිරු ඔබේ පත්වීම මොකද්ද? නෑ වෙනත් කිසිදු සුදුසුකමක් මේ සම්බන්ධයෙන් බලන්නේ නැත. මං කියපු සුදුසුකම් විතරයි. ඔබ සාමාන්‍ය උපාධිධාරියෙක් නම් ලහිරු අර මං කියපු සුදුසුකම් අවශ්‍යයි. ඒක ගැටලුවක් කරගන්න එපා. කන්ෆර්මේෂන් ලෙටර් එක නොලැබුණේ ඔබේ වරදකින් නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් කලාප කාර්යාලය සමග කතා කරන්න. පශ්චාත් උපාධි ඩිප්ලෝමාවේ බලාත්මක දිනය 12/19ට මෙහා පැත දිනයක් වෙන්න ඕනේ. HND කට්ටිය ගුරු පුහුණුව ලබලා තියෙන්න ඕනේ. පීඨ විතරක් නම් වසර 6ක සේවා කාලයක් නම් ගැටලුවක් නැහැ කිව්වා ඒවා. නැවත නැවත අහන්නේ. විශේෂ පාසල් ගුරුවරු යනුවෙන් ඔබ අදහස් කරේ මොකක්ද කියන එක මට පැහැදිලි නෑ ගුණතිලක. ඔබ ශ්‍රී ලංකා ගුරු සේවය නම් නියෝජනය කරන්නේ එච්චරයි. ගුරු සේවය නියෝජනය කරන්නේ නැත්නම් මේ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාවක් නැහැ. ඔබ ශ්‍රී ලංකා ගුරු සේවයේ අර ශ්‍රේණි 7න් එකක එක්කෙනෙක් වෙන්න ඕනේ. ඔබේ උපාධිය ක්ලාස් එකක් තියෙනවද? ඔබ උපාධිය ස්පෙෂල්ද ඒවා වැඩන්නේ? PGD එක ඕනේ. ඔබ Bachelor of Education එකක් තියෙනවා නම් විතරයි PGD එකේ නිදහස් වෙන්නේ. දිස්ත්‍රික්කයක් විතරක් ඉල්ලුම් කරන්න පුළුවන්. ඒක ඔබට අවාසි. ඒ දිස්ත්‍රික්කය සඳහා විතර ඔබ තෝරාගන්නේ. දිස්ත්‍රික්ක 3ක් ඔබ ඉල්ලුම් කරොත් ඔබේ මෙව්ව එක ඔබේ අභිමතයේ පරිදි 3න් ඕන එකකට යන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා දෙන්නේ ඔබේ පළමු කැමැත්තට. මේ මූලික වැටුප ගැන මම කතා කරේ. වැටුපේ උපරිමයක් මම ඔබට දැක්වුවා. මම ඔබේ අර අතන ලියනකොට විදුහල් පරිසේවයේ පළවෙනි ශ්‍රේණියට ගියාට පස්සේ වැටුපේ උපරිමේ මම අතන දැක්වුවා. ඒක දැන් උඩට යන්න ඇති. ඒක මම ඔබට කියලා තිබේ 1,72,620යි කියලා. අනිත් ඔක්කොම මූලික වැටුප. වයස බලන්නේ අර කියපු දිනේට. හරි මං හිතන්නේ සාමාන්‍යයි. අනිත් ප්‍රශ්න. විභාග ගාස්තු ගෙවීම කියන කාරණාව ගැසට් එකේ පැහැදිලිව තියෙනවා. මම ඔබට කියන්නම් ඒක කරන්න ඕන විදිය. ඔබ ඉස්සෙල්ලාම මේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා මම ඒක ඔබට කතා නොකර වෙන මේ ඔරියන්ටේෂන් වල අපි කතා ඔබ ගුරුවරු නිසා ඔබ මේවා කරන නිසා ඒකට ගිහිල්ලා මේකේ උපදේශ මාලාවක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. අපි ඒක ඩවුන්ලෝඩ් කරලා ගෲප් එකටත් දාන්න. ඒක බලන්න. ඔබට ඩෙබිට් කාඩ් භාවිතා කරන්න පුළුවන්, ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් භාවිතා කරන්න පුළුවන්. BOC එකට ෆිසිකල් ගෙවන්නත් පුළුවන්. මම යෝජනා කරන්නේ ෆිසිකල් ගෙවන්න තැනට යන්න එපා. ඊට වඩා ලේසි ඔබ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් නැත්නම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් යටතේ කරන්න. වැදගත්ම දේ හරියට මවුන්ට් එකම ගෙවන්න. මවුන්ට් එක වෙනස් වුණොත් එම රිජෙක්ට් වෙනවා. මොකද්ද ඔබේ ප්‍රශ්නේ? ධනුෂ්ක ඉක්මනට දාන්න. මට මේ පිරිස වැඩි නිසා ප්‍රශ්න යනවා. ඉක්මනට දාන්න. අනයිත් ගියා ඔබේ ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ? පේපර්ස් තුනම එකම දවසේ පැය 5යිනේ බොහෝ විට එකම දවසේ කරන්න පුළුවන්. මේ නැතුණු දවස් දෙකකට යන්න තියෙන chance එක අඩුයි. ඉංග්‍රීසි මීඩියම් ලියන්න පුළුවන්. පේපර්ස් තුන මේකෙන් ලියන්න ඕන. සම්මුඛ පරීක්ෂණේ තේමී කරන්න ඕන. හැබැයි පත්වීම් මාධ්‍ය දෙමළ හෝ සිංහල තෝරා ගන්න. මම කිව්වා ඒවා. පිරිවෙන් ගුරුවරු ගුරු සේවය යටතට ගන්නේ නැති නිසා ගැටලුවක් තියෙනවා. ඇප්ලිකේෂන් එක හෙට ඉඳන් ඕපන් වෙනවා. නෑ ප්‍රින්සිපල් එක්සෑම් පාස් වීම හෙට අනිද්දා ගැසට් කරන SLES ලිවීමට බාධාවක් වන්නේ නැත. ඒක බාධාවක් කරගන්න එපා. මම වැටුප ගැන කිව්ව නැවත පැහැදිලි කරන්න යන්නේ නෑ. වැටුප ගැන ඔබ හිතන විදිය සහ ඒ ක්‍රියාත්මක වෙන විදියත් එක්ක තමයි මේ දේවල් තියෙන්නේ. හරි මම හේරත් සර්ට දෙන්නම්. මම විශ්වාස කරනවා ඔබ හොඳ අවබෝධයක් මේකෙන් අරන් තියෙන්නේ. අපි හම්බෙමු පන්ති වල සර් පන්ති ගැන ඔබත් එක්ක කතා කරයි. රයිට් ඔබට මාව ඇහෙනව ඇති. මං හිතන්නේ මේ පැයකට වගේ ආසන වෙලාවක් සර් ගත්තේ. මං හිතනවා ඔබට තිබ්බ ගැටලු වලින් 90ක් විතර निराකරණය වෙන්නේ නැති. මොකද Zoom account දෙකක් සහ YouTube එකක් තැන් 3කින් තමයි කමෙන්ට් එන්නේ.
එතකොට ස්ක්‍රීන් තුනක් ඉස්සරහ තියෙනවා. ඒක බලන් එකකට උත්තර කියද්දි අනික මිස් වෙනවා. ඉන්න ප්‍රමාණය වැඩි නිසා මේ සමහර කමෙන්ට් කියවා ගන්න බැරි වුණා. මෙහෙම කරමු. මට හිතෙනවා ඔබ අය පාරක් මේක රෙකෝඩින් එක නැරඹුවොත් හොඳයි කියලා. සහ දෙවෙනි ආකාරයේ ඔබ නැවත පාරක් ගැසට් පත්‍රය කියවුවොත් හොඳයි යයි මම යෝජනා කරනවා අපේ සර්ලා මිස්ලාට මේක රෙකෝඩින් එක දාන්නම් ගෲප් එකට ඔබ නැවත පාරක් බලන්න. සහ අනිත් උපදෙස් අපි අපේ අත්දැකීම ඔබට දෙන මේක ෆෝන් එකෙන් ෆිල් කරන්න යන්න එපා. ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ෆිල් කරද්දී ඒක ඔබ ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකක් වගේ භාවිතා කරනවා හොඳයි. නැත්නම් ඩවුන්ලෝඩ් වීමේ ගැටලුව එහෙම එන්න පුළුවන්. ඒක ෆිල් කරන්න කලින් හරියටම තමන්ගේ තොරතුරු ටික ඇතුළත් වුණාද බලන්න. එහෙම කරලා ඉවරලා ඒක සබ්මිට් කරන්න. මොකද සමහර අවස්ථාවල ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. සහ ඒක හෙට ඕපන් කරાવી හෙට දවසත් ඕනනම් ඇරලා අනිද්දා වගේම ෆිල් කරාට කමක් නැහැ. සහ මේකේ ක්ලෝසින් ඩේට් එක දවසේ නැකතර ෆිල් කරන්න යන්න එපා. හරිද? මොකද ඒවා ඇප් නේ. එහෙම වෙන්න පුළුවන්. රයිට්? මේ ඒවා චුට්ටක් අවබෝධයෙන් ඔබ කරගන්න. හරිද? මං හිතනවා මේ ඔබට පැයකට ආසන්න කාල පරාසය තුල හොඳ දේශනයක් අහන්න ලැබුණා කියලා. මේ ඔරියන්ටේෂන් කියන කාරණාව තරග විභාග ශාස්ත්‍රයේ ඉස්සරළම ගේන්නෙත් අපිමයි. දැන් නම් ඉතින් ගොඩක් කට්ටිය මේක කරනවා. මීට පෙර මට මතක තරමින් 2019 අපි ක්ලාස් එක කරේ මේ ගම්පහ මම ගම්පහ තමයි ඒතකොට ක්ලාස් කරේ ලොකුට ටිකක්. ළමයි හිටියා මම හිතන්නේ 80ක් විතර. හරිද? අපිට සර්ලා මිස්ලා 80ක් වගේ හිටියා. අවසාන මොහොතේ 120ක් විතර හිටියා. මම දන්නේ මේ මං හිතනවා ඔය ගම්පහ ආසන්නේ මේ දැන් වෙද්දි ඉන්න දුහල්පතිවරු ඉන්නවා නම් අපේ ක්ලාස් ආපු කට්ටිය කියලා මගේ මතකයේ නිවැරදි නම් මං හිතන්නේ 80 ගාණක් හෝ 90කට ආසන්නව. 90කට ආසන්න විභාගේ පාස් කරා. මම ඔයගෙන් 19 අවුරුද්දේ මම දන්නේ මෙතන ආපු කවුරු හරි ආයි ඉන්නවද කලාතුරකින් කියන්න. අවසානට හිටිය මං හිතන්නේ ළමයි ඔය 100 120 හරහේ ආසන්න ගාණක් මං ගාව තාමත් මගේ iPad එකේ ෆොටෝස් තියෙනවා ඒකේ. බොහොම ආඩම්බරෙන් කියන්නේ මේ ඒ පාස් විභාගේ පාස් කට්ටිය මං කියන්නේ මේ ඉන්ටර්වයුව එකෙන් පස්සේ මට තොරතුරු ගන්න බැරි තුනා ඉන්ටර්වයුව පාස්ද ෆේල්ද කියලා. ඒ 80 ගානෙම නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බරේ තාමත් iPad එකේ ෆොටෝ එක තියෙනවා. ඔය තමයි ප්‍රතිඵලය 19 ඒක ඕනනම් දෙන්න පුළුවන් ඒක අවශ්‍ය නැහැ. මොකද ඒ බහුතරයක් දෙනා දැන් මේ වෙද්දි දුවලපති තරතුරු ඉන්නවනේ. මම දෙන එක හරි නෑ නේ නිසා. මේ හරි. එතකොට මේ ගැසට් පත්‍රයේ ගැටලුව මම හිතන්නේ ඔබෙන් निराකරණය වෙන්න නැතේ කියලා විශ්වාස කරනවා. තවත් ඔබට අඩුපාඩුවක් මොකක් හරි එකක් තිබේ නම් අපිට හෙට ඔය හෙටදා වගේ දවසක කෝල් එකක් ගන්න තවත් මොනවා හරි උදව්වක් කරන්න බලන්නම් අපි. තව ගැටලු තියෙනවා නම්. එතකොට ක්ලාස් එක 18 ඉඳන් පටන් ගන්නයි බලාපොරොත්තුව. විෂයන් තුනම මුලින් ඉඳන් සියල්ල ආවරණය කරනවා. රයිට්? එතකොට මම අමරශ්‍රී හේරත් මම IQ පේපරේ ඔබට කතා කරන්නේ ඊට අමතරව සාමාන්‍ය දැනීම සහ අවබෝධයත් යම් උදව්වක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අවබෝධයේ විෂයට වෙනම සර් කෙනෙක් අපේ ඉන්නවා. ඔය අවුරුදු ගණනාවක් මගේ මේ ශාස්ත්‍රයත් එක්කලා ඉන්න ගුරුවරයෙක්, හොඳ අත්දැකීමක් තියෙන ගුරුවරයෙක්. එතකොට සාමාන්‍ය දැනීම පේපරේ සහ ඔබේ කේස් ස්ටඩි පේපරේට ඔබට දැන් හම්බුණු සර් හම්බ වෙනවා. ඒතකොට අපි තුන් දෙනෙක් මේ පන්තිය තුල ඔබට හම්බ වෙනවා. මොකද මේක මේ විෂයන් තුනක් ලොකු පරාසයක්. මේක තනියෙන් එහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එතකොට මේ අපේ සර්ලා මිස්ටර්ත් එක්කලා මම ටියුට් එකක් නම් දැම්මේ නෑ කතා කරන්න. නමුත් මට හිතෙනවා මේ ලැබුණු මේ කාල පරාසයත් එක්කලා මේ පොඩි ප්‍රශ්නයක් වගේ නිකන් කතා කරලා ගියට කමක් නෑ කියලා. පේපරයක් දැම්මේ නෑ මොකද ඔබට ආයේ මේකේ print outs එහෙම ගන්න වෙලාවක් නෑ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔබේ ක්ලාස් එක මම කරන අනිත් පන්ති විදිහට සාමාන්‍ය ගණනය කරන්නේ නෑ. හේතු කාරණාව ඔබට ටිකක් වැඩ ටිකක් වැඩි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් රෙකෝඩින් එහෙම තියන්න පුළුවන් උපරිම කාලයක් ගෲප් එකේ තියෙනවා. හරිද? එතකොට අපේ සර්ලා මිස්ලා වැඩ අධික නිසා ක්ලාස් එක අපි කොහොමත් රෑ 7:00 තමයි පටන් ගන්නේ. 7:00 ඉඳන් උපරිමයේ කාලය පැය 3ක් 3න් එහා යවන්න බලාපොරොත්තුකුත් නෑ. මොනම හේතුවක් මතවත් දිවා කාලය තුල හෝ උදේ කාලය තුල ක්ලාස් එකක් අපි තියන්නේ නෑ. මොකද අපේ මෙතන ඉන්න සර්ලා මිස්ලා බහුතරයක් දෙනා පන්ති කරන කට්ටිය වෙන්න පුළුවන්. එතකොට මේ විශේෂ ශාස්ත්‍රයන් වල යම් යම් අත්දැකීම් තියෙන පිරිස් මෙතන ඉන්නත් පුළුවන්. මම දැනට අවුරුදු 13ක් 14ක් විතර මේ ශාස්ත්‍රයේ අත්දැකීම මට තියෙන්නේ. ඒ නිසා ඉතින් ඔබට වඩා සාපේක්ෂ යම් අත්දැකීමක් අපිට වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි මෙතන බෙදා හදා ගන්න තියෙන්නේ. සහ මේ මීට පෙර ප්‍රින්සිපල් එක්සෑම් එකක් මම මේ ශාස්ත්‍රයේ ඉන්න කාලය පුරාවට අපට හම්බුනේ 2019 බැච් එක අපි ක්ලාස් කරා. ඉතින් ඔන්ලයින් නෙමෙයි. ඒ ශාලා පන්ති මේ තරම් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. මොකද ඉතින් මම ওই ගම්පහයි අවසාන මොහොතේ නුගේකොට සක්කිය එකේ කරා. ගම්පහ අනික් එකේ කරේ. එතකොට මේ IQ කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේක ඔතන අපේ සර්ලා මිස්ලා ගණිත උපාධිධාරීන් නැත්නම් ගණිතය වගේ උසස් මේ ඉස්කෝලේ උගන්වනවා නම් මේකේ ලොකු සපෝට් එකක් තියෙනවා. මේ නමුත් මේක ගණිතයම නෙමෙයි. ටිකක් ගණිතයට එහා ගියපු විෂයක්. ගණිතය බෑ කියලා මේක බැරිත් නෑ.
මේකට වයස ගැන ප්‍රශ්නයකුත් නැහැ. මට මේ IQ අහුවෙන්නේ නැති කියලා එහෙම ප්‍රශ්නයකුත් නැහැ. සහ මෙතන තියෙන පේපර්ස් මේ විෂයන් 4යි පේපර් 3කට මේක ගියාට මොකද IQ GK එක පේපරයක් කාලේ පැය එකමාරයිනේ. මේ ටිකක් අමාරුයි කියලා හිතන පේපරේ මොකක්ද ඔබට? ටිකක් මේක නිකන් ගන්න දෙයක් තියෙනවා ටිකක් අධ්‍යයනය කරනවා ටිකක් බහැලා ටිකක් කරනවා කියලා යෝජනා කරන විෂයක් ඔබේ මොකක් හරි තිබේද? එහෙම තියෙනවා නම් කාට හරි මං ගණන් දෙකයි හදන්නේ. ගණන් දෙකයි විනාඩි 10ක් වගේ යයි වැඩේට. තියෙනවා නම් ටිකක් ඔය අවබෝධයේ පේපරේ ටිකක් පරිස්සම් වෙන්න වෙයි. ඒක චුට්ටක් ගත යුතු දෙයක් තියෙනවා. ඔබ සාමාන්‍යයෙන් අපෝ නෑ එහෙම දෙයක් නෑ. ඒක ගොඩ දාන්න පුළුවන්. අවබෝධයේ ටිකක් දෙයක් තියෙනවා. IQ නෑ ප්‍රශ්නයක් නෑ. IQ ටික ගොඩ දාන්න පුළුවන් ගැටලුකුත් නෑ. අවබෝධයේ පොඩ්ඩක් ඔබ සිංහල ගැන යම් දැනුමක් තිබුණත් අපි හිතමුකෝ ඩිග්‍රියක් තිබුණත් ටිකක් අහපව් මේකට සංකලනය කරන්න වෙනවා. මොකද අවබෝධය කියන්නේ හාත්පසින්ම අරගම නෙමෙයි ඕන නිසා. සහ ටිකක් ඔය අඩු වෙලාවක් තුල දෙන අවබෝධයේ පේපර් ගැන පොඩ්ඩක් දෙපාරක් හිතන්න වෙනවා. මෑත භාගයේ පේපර්ස් ටිකක් විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යයනය කරද්දී. පහුගිය පේපර්ස් ඉතින් අපි සාමාන්‍ය 40ක් 50ක් විතර අධ්‍යයනය කරනවා. ඒක මේ විදුහල්පති සේවයේ විතරක් පේපර්ස් නෙමෙයි IQ වල එහෙම මම ගන්නෙ. මොකද මේ එහෙම ගත්තොත් පේපර් කීපෙනේ අපිට හම්බෙන්නේ. නම් සාමාන්‍ය IQ පහුගිය පේපර් විතරක් 40ක්වත් ඔබත් එක්ක අඩුම කතා කරනවා. ඒ 40න් ඉතින් කීපයක් විතරයි අපිට ගන්න පුළුවන් විදුහල්පති සේවයේ. අනිත් ඒවා අනිත් විභාගවල. හරි. මේ 28 වෙනි ප්‍රශ්නේ මම හිතනවා අපේ සර්ලා මිස්ලට පේනවා ඇති කියලා. මේ මම පොඩ්ඩක් ගාන කියවන්නම්. වෙන කොළමුකුත් ඕනේ නේ. පොලිමක සුනිල්ට ඉදිරියෙන් 10 දෙනෙක්ද? නිමල්ට පසුපසින් 6 දෙනෙක්ද ඉන්නවලු. සුනිල් සහ නිමල් අතර 3 දෙනෙක් සිටිති. පොලිමේ කී දෙනෙක් ඉන්නවද කියලා අපෙන් අහනවා. ඔබට පුළුවන් නම් මට චුට්ටක් උත්තරයක් පුළුවන් නම් දෙන්න මේකට. SL ES ක්ලාස් තියනවා දානවා. පිෂ අපි තාම පටන් ගත්තේ නැහැ. ගැසට් එක කන්ෆර්ම් නම් ඩේට් එක ෂුවර් නම් අපි පටන් ගන්නවා. එතකම් පටන් ගන්නෙ නැහැ. මේකට උත්තරයක් මම අය කියන්න. පොලිමක පේලියක සුනිල්ට ඉදිරියෙන් 10 දෙනෙක්ද? නිමල්ට පසුපසින් 6 දෙනෙක්ද ඉන්නවා. සුනිල් නිමල් අතර 3 දෙනෙක් ඉන්නවා. පොලිමේ කීයක් ඉන්නවද? ඔච්චරයි. මං හදන්නද? හරි මං හදන්නම්කෝ. මෙන්න මෙහෙමයි වැඩි. මේකේ ඇති දෙයක්වත් නැහැ. හැබැයි නැති දෙයක්වත් නැහැ. ඕන් ඔතන පොඩි අවුලක් තියෙනවා. දැන් පොලිමක් තියෙනවලු. රයිට් මං කියන්නම්කෝ ඔය කියන පේලි ඕකයි කියලා. සුනිල්ට ඉදිරියෙන් 10ක්. මං හිතන්නම්කෝ සුනිල් කියන එක්කෙනා ඕන් ඔතන ඉන්නවයි කියලා. හරිද? සුනිල්ට ඉදිරියෙන් 10ක්. එහෙනම් මේ සුනිලට ඉස්සරහින් තව 10ක් ඉන්න ඕන. සුනිලා කියන්නේ එකම එකෙක් විතරයි. ඌේ 10ට දාලා නෑනේ. මේකට ඉස්සරහින් තමයි 10ක් ඉන්නවා කියන්නේ. ඒක හරි. හරිද? සුනිල්ට ඉදිරියෙන් 10 දෙනෙක්ද? නිමල්ට පසුපසින් 6 දෙනෙක්ද? දැන් නිමල් කියන එක මෙහෙ ඉන්නත් පුළුවන් මෙහෙ ඉන්නත් පුළුවන්. මන් නිකමට නිමල් කියන එක්කෙනා මෙහින් දාගන්නම්. වැරද්දක් තිබ්බොත් මකා ගන්න වෙනම. නිමල්ට පසුපසින් 6 දෙනෙක්. රයිට් නිමල් කියන්නේ එක්කෙනෙක් එයා වෙනයි. නිමල්ට පස්සෙන් ඉන්නවලු කීයක්ද? 6 දෙනෙක් ඉන්නවා. සුනිල් සහ නිමල් අතර 3 දෙනෙක්. වැඩේ හරි. ඒ කියන්නේ මේ දෙන්න අතර 3ක් ඉන්නවා. දැන් මගෙන් අහනවා පොලිමේ කීයක් ඉන්නවද කියලා. හරි සරල කාරණාවක්නේ. අපි ගනිමු. මෙතන 10යි. හරිනේ. සුනිලයි 11යි. 12යි 13යි 14යි. මූයි 15යි. මේ 6යි ගත්තාම උත්තරේ 21යි. එහෙනම් උත්තරේ 2. අය කියනවා. මෙතන 10යි. මේකයි 11යි. 12යි 13යි 14යි. මේකයි 15යි. 15ට මේ 6 එක් කරන් පස්සේ උත්තරේ 21යි. හරිනේ වැඩි. හරිනේ වැඩි. හැබැයි මේක එහෙම එකක් නෙමෙයි. ඔබ මුන් දෙන්න මාරු කරලා හදන්න. ඔබ මේ දෙන්න මාරු කරලා හදන්න. මං අය හදනවා. දෙන්න මාරු කරලා. මං කලින් ගත්තේ සුනිල්. මං කිව්වේ ඇති දෙයක්වත් නැහැ. හැබැයි හිතන්න දෙයක්වත් තියෙනවා. මං ඉස්සල්ලා ගත්තේ සුනිල්නේ. එහෙනම් මං දැන් ගන්නම් නිමල්ව. එහෙනම් මං දැන් ගන්නම් නිමල්ව. රයිට්. මම දැම්මොත් නිමල් කියන එක්කෙනා ඔතනින්. හරිද? හරිද? නිමල්ට පසුපසින් 6ක් ඉන්නවා. දැන් මං ගන්නම්කෝ සුනිල් මේ පැත්තෙන්. කොහොම එන්න පුළුවන් නේ බැරි නෑනේ. එහෙම වෙන්න පුළුවන්. දැන් මට කියනවා නිමල්ට පසුපසින් 6ක් ඉන්නවා. එතකොට ඔය නිමල් මෙතන නා ඒ පස්සේ ඉන්න 6 දෙනාගෙන් එකෙක් සුනිල් වෙන්න බෑ. වෙන්න පුළුවන්. ඕනනම් වෙන්න පුළුවන්. රයිට් ඕකත් තියන්නකො. පොලිමක සුනිල්ට ඉදිරියෙන් 10 දෙනෙක් ඉන්නවා. සුනිල්ට ඉස්සරහින් 10ක් ඉන්නවා. ඒ 10න් එකක් නිමල් වෙන්න බෑද? වෙන්න පුළුවන්.
වෙන්න පුළුවන්. එහෙම හැදුවොත් පොලිමේ කීයක් එනවද? එහෙම හැදුවොත් පොලිමේ කීයක් එනවද? කියන්නකෝ. එහෙම හැදුවොත් බොහොම සාධාරණයි තර්කය. හරි. මේක වෙන්න පුළුවන් කාරණාවක්. එහෙම හැදුවොත් ඔබ හදලා බලන්න 13ක් එනවා. හරිද? එහෙනම් මේකද උත්තරේ? නෑ ඒකත් නෙමෙයි. නෑ ඒකත් නෙමෙයි. මොකද්ද උත්තරේ? උත්තරේ මේ. මෙන්න මෙහෙම එකක් තමයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. හරිද? මොකද විභාග දෙපාර්තමේන්තුව දන්නවා ඔබ මේ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය, ඔබ යම් අත්දැකීමක් තියෙන කට්ටිය සහ ඔබ මේවා අධ්‍යයනය කරන කට්ටිය. හරිද? ඒ නිසා ඔබව ගාණෙන් වටන්න බැරි බව ඒ කට්ටිය හොඳ ආකාරවම දන්නවා. හැබැයි ඔබ මේකට අහු වෙනවා. බහුතරයක් දෙනාගේ උත්තරේ 21, සුළුතරයක් දෙනාගේ උත්තරේ 13, ඉතා අල්ප සංඛ්‍යාවක් උත්තරේ තමයි 3. මෙන්න මෙතෙන්ටපත් වීම දෙනවා. ඒක තමයි මේකේ වෙන්නේ. හරිද? රයිට්. මේ මම ඔබට උදාහරණයක් ගෙන හැර දැක්ුවේ වෙන්න පුළුවන් කාරණාව. නමුත් දැන් ඔය 2019 18 ඒ වගේ කාල පරාසයක නෙමෙයි පේපර් ටිකක් හරි දරුණුයි. හරි? ඒ කියන්නේ මේ ඇත්තටම දැන් බැලුවොත් හරියට මැස් කරන කෙනෙකුට මිස් කෙනෙකුටවත් ලොකු chance එකක් නැහැ. chance එක නැතුව නෙමෙයි ලොකු එකක් නැහැ. හේතුව මේවා ටිකක් දැන් තාර්කිකයි. තර්කයට බර වැඩි. ඒ කියන්නේ මම ඔබට උදාහරණයකට යන්නම්. මෙන්න මෙහෙම ගාණක් දෙනවා. මම මේ හදන අවසාන ගාන ඔබේ. මෙන්න මෙහෙම එකක්. මේ ඇත්ත කියන බොරු කියන ගණ. හරිද? දැන් මේ අර විෂය පතයන් අධ්‍යයනය කරපු ගුරුවරයට මේකට පොඩි සංකලනයක් කරන්න වෙනවා. මං කියන්නේ මේ මෙව්වමයි මෙහෙමමයි එන්නේ කියලා. මම මේ උදාහරණයක් ඔබට දෙන්නේ. අපි හිතන් යන්නේ IQ පේපරේ ගණන් හදන්න. හැබැයි ගණන් නැහැ. හරිද? හරි. මට මේ ටීචර් ඒකයි පාරක් ගාන හදමුන් කියලා කියනවා. නෑ ඒක තියමු මම නිකන් කතා කරා විතරයි. ඔබට උත්තරේ නොඑන්නේ ඇති. යම් අදහසක් ආව නම් ඒ ප්‍රමාණවත්. මේවා සියල්ල අහපව මුලින් ඉඳන් කතා කරලා දෙන්න. මම මේකෙත් පොඩි ආරම්භයක් කරන් දෙන්නද කමක් නැද්ද? වැඩේ එපා වේද දන්නේ ඉස්සලම දවසේ ඉඳන්. කමක් නැද්ද? අපි මේ ක්ලාස් එක ගත්තාන් පස්සේ මාසෙට දවස් 12ක් ප්ලෑන් කරන්නේ 12ක් 13ක් 14ක් කරන්න. එතකොට ගන්න පුළුවන් අවම මුදලක් ගන්නම් ක්ලාස් එකට කරන් දෙන්න පුළුවන් ඔබ වෙනුවෙන් උපරිම සර්විස් එකක් දෙන්න. ඒ කියන්නේ ඔබට තියෙන වැඩ කාර්ය බහුලත්වයත් එක්කලා අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමයක් කරලා දෙන්නම් අපි. හරි. එතකොට මේකත් කරලා යන් කියලා කියන්නේ හරි කමන්නේ බලමු ටිකක්. උත්තරේ ගැතීම කෙසේ වෙතත් ආරම්භයක් හරි ගමුකෝ. මේක මම ගන්නෙ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මෑත භාගේ තිබ්බ පේපර් එකකින් මං ගන්න ප්‍රශ්නයක්. හරිද? මේකේ මෙහෙම කියනවා. අනුරයි බන්දුයි චතුරයි දිලීප් සහ එරික් කාර්යාලයක සේවය කරති. හරිද? කී දෙනෙක්ද? 5ක් ඉන්නේ. එක්තරා දිනයක මෙම කාර්යාලයේ දුරකථන සොරකම් කරනු ලැබූ අතර දුරකථනයෙන් සොරකම් කරනු ලැබූ අතර එය මෙම 5 දෙනාගේ නෙත් කායක ගන්නට ඇතැයි ශාඛා ප්‍රධානය සැක කරනවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගෙන් සෑම අයෙක්ම ඔවුන්ගේ ප්‍රකාශවල කරුණු 3ක් බැගින් සඳහන් කරා. ඒවා 1 2 3 ලෙස ලේබල් කර පහර දී ඇත. ශාඛා ප්‍රධානියා එම කරුණු විශ්ලේෂණය කර සෑම අයෙක්ම සඳහන් කළ කරුණු 3න් දෙකක් සත්‍ය බවත් එහෙනම් මේකෙන් දෙකක් හරි. එක් කරුණක් අසත්‍ය බවත් එකක් වැරදි. අනාවරණය කරගත්තා. එතකොට දැන් IQ කිව්වහම ඔය කොටු පුරවණෙව්වා 9 කොටුව 16 කොටුව 25 කොටුව එතකොට ඔය රිලව් ගෙම්බෝ වගේ ගස් බඩ ගාවණෙව්වා අතරස දෙනේව්වා සුවපැතුම් පත් දෙනේව්වා ඒ කෙටි ක්‍රම ඒවා ඇත්තටම අහන්නේ. දැන් ඔය මෙතන ඉන්නවා මං හිතන්නේ ඉන්නවා වෙන්න ඕනේ මගේ මේ කලින් ක්ලාස් ඇවිල්ලා මේ වෙද්දි ගුරු සේවාවේ අවුරුදු ගාන සම්පූර්ණ කරලා මේ විභාගය ලියන සර්ලා මිස්ලත් සමහර කට්ටිය ඇති. ඉන්නවා නම් කවුරු හරි. මං හිතනවා ඉන්න ඕනේ කියලා. මොකද මෑතබා කාලීනව ගුරු විභාගයේ තුල පත්වීම් ගත බහුතරයක් අපේ පන්තියට සහභාගී වෙච්ච කට්ටිය. එහෙම ඉන්නවා නම් ඔබට පැහැදිලි ඇති ඒ කාලේ සාකච්ඡා කරපුවා සහ මේ කාලේ නෙවත් එක යම් වෙනසක් ටිකක් මේ තියෙන බව. මේකේ දැන් මෙහෙම කියනවා. ඉන්නේ 5 දෙනයි. එක්කෙනෙක් තොරතුරු 3ක් දෙනවා. මේ තුනෙන් දෙකක් හරි එකක් වැරදි. දැන් වැඩේ පටන් ගන්නයි යන්නේ. හරිද? රයිට්. අනුර කියනවා මෙහෙම. මම දුරකථනය ගත්තේ නෑ. මම දන්නේ මේක හරිද වැරදිද කියලා. මම ඇත්තටම දන්නේ නේද? මට මොකක් හරි උපකල්පනයක් ගන්න වෙනවා. කවන්නේ තව කියවන්නකො. මම මගේ ජීවිතේ කිසිවක් සොරකම් කරන්නේ නෑ. ඔබ මේ දෙකම බලන්නකො. ඔබ මේ දෙකම බලන්නකො.
මම ෆෝන් එක ගත්තේ නෑ. මම්මගේ ජීවිතේට හොරකම් කරලා නෑ. එක්කෝ මේ දෙකම හරි එක්කෝ මේ දෙකම වැරදි. එකක් හරි ගිහිල්ලා එකක් වරදින්න බෑ. ඔබ එකගයිද? මම ෆෝන් එක ගත්තේ නෑ. ඒක හරිනම් මේකත් හරියන්න එපයි. මං ජීවිතේට හොරකම් කරලා නෑ. මම ෆෝන් එක ගත්තේ නෑ. ඒක බොරුවක් නම් මේක වෙන්න බෑනේ. මොකද කියන්නේ? එක්කෝ මේ දෙකම හරි එක්කෝ මේ දෙකම වැරදි. මොකට යන්න අපි? දෙකම වැරදි කියලා යන්න පුළුවන්. දෙකම වැරදි කියලා ගියොත් වැරදි කීයද තියෙන්න පුළුවන් ප්‍රකාශ තුنين. වැරදි තියෙන්න පුළුවන් එකයි. දෙකක් වරදින්න බෑ. දෙකක් වරදින්න බෑ. හරිද? ඒ නිසා වෙන විකල්පයක් නෑ. යන්න වෙන්නේ මේ දෙකම හරි කියන උපකල්පනයට. මේ දෙකම හරි කියන උපකල්පනයට. right? එහෙමනම් මේ දෙක හරි නම් මේක වරදින්න ඕන. කතාව සාධාරණයිනේ. මම ෆෝන් එක ගත්තේ නෑ. ඒක ඇත්තක්. මම ජීවිතේට හොරෙන් ගන්නෙ නෑ. එහෙනම් ඒකත් ඇත්තක්. ඔය දෙක ඇත්ත නම් මේක බොරු වෙන්න ඕන. මේ පවර් කට් එකක්. හරිද? මම තව පොඩ්ඩක් කතා කරන්නම් ඔබත් එක්ක right. හරි. මේ එතකොට මේ දැන් මෙතන ඉන්නම් මේ දෙක ගැන පොඩි තර්කයක් ගොඩනගලා මේ තීරණය ගන්න පුළුවන්. එහෙම නොවන්නේ නම් අපිට කරන්න වෙන්නේ එක උපකල්පනයක් අපිට ගන්නවා මේක හරි කියලා. මේක හරි නම් මේකත් හරි. එහෙනම් දෙකක් හරි නම් මේක වැරදි. ඒක සෙට් උන් නැත්තම් මැදට ගලා යාගෙන යද්දී අපිට අපේ තීරණය වෙනස් කරන්න වෙනවා. අපිට අපේ තීරණය වෙනස් කරන්න වෙනවා. මේක හරි නෙමෙයි වැරදි කියලා. හරිද? right. දැන් හරිද? එහෙනවත් දන්නේ නැහැ පොඩි විදුලි ඇරි හිටීමක් බිඳ වැටීමක් සිද්ධ වුණා. මේක මේ ගාන ළඟ නැතුව මේ කතා කරගත් පොඩ්ඩක් සාධාරණ මදි. අපේ සර්ලා මිසලා මාව ඇහෙනවද කොහොමද දන්නේ නැහැ. ඇහෙනවා. right. එක zoom එකක් නම් වැඩ. තව මේ එකක් සහ YouTube දෙක විතර ඒ දෙක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි කමන්නේ මෙහෙම කරමුද? මේ මෙන්න මෙහෙමයි පේපරේ IQ පේපරේ තත්ත්වය. හරිද? මේකට මෙනවා සාමාන්‍ය දැරීම. හරිද? එතකොට සාමාන්‍ය දැරීම පේපරේ ගත්තොත් එහෙම ඒකත් මේකම තියෙන්නේ. පැය එකමාරක්නේ. ඒක ගත්තොත් එහෙම ඒක ලංකාවත් අහනවා පිටරටත් අහනවා. ලංකාවේ වූ අය කාලීන තොරතුරුත් අහනවා සර්වකාලීනත් අහනවා. පිටරටත් කාලීනත් අහනවා සර්වකාලීනත් අහනවා. හරිද? එතකොට සියලු කතන්දර අපි කතා කරගන්න වෙනවා. අනිත් පේපරේ අවබෝධයේ පේපර් එකේ ඒක කාලේ පැය බලන්න කීයද කියලා. අනිත් එක තමයි ඔබේ සිද්ධියක් දිරේ පේපර් එකේ ස්ටඩි පේපරේ. ඔය විෂයන් තුන තමයි තියෙන්නේ. මම මේක නිකන් පොඩි ආරම්භයක් ගත්තේ මේ වගේ ලොකු ගානකට යද්දි ඔබ ගාව ගාන නැතුව මේක දිගට යන එක සාධාරණීකරණය කරන්න ටිකක් අමාරුයි. මං කියන්නේ දැන් මෙතන අපි තීරණයක් ගත්තානේ. ඒ මත මේක දිගින් දිගට ගලා යාමකට යන්න පුළුවන්. හැබැයි මොන මොහොතක හරි ඒ තරකේ බිඳ වැටෙනවා නම් අපි කට තීරණය වැරදි. අය මාරු කරන්න වෙනවා. හරිද? දැන් මෙතන කියනවනේ මේ බන්දුව දුරකථනයේ ගන්න ඇති. ඒක බොරුවක්. ගන්න ඇති ඒක බොරුවක්. මං දාලා බොරු කියලා මේ. මොකද මේ දෙක හරිනම් මේක බොරු වෙන්න එපේ. බන්දුවා කියනවා මම දුරකථනය ගත්තේ යයි අනුර කීවේ නම් ඒක බොරුවක්. ඔවුනේ අනුරයා කිව්වා. ඒක බොරුවක් තමයි. මම බොරු දාලා. එහෙනම් මේක හරි. හරිද? ඇයි? මම දැන් මම පිළිගන්නවා මේ මං කරපු වැඩක් නේ. මුන් දෙක හරිනම් මේක බොරුවක් වෙන්න බෑ. දැන් කරන්න දෙයක් නැහැ. තීරණය අරන් ඉවරයි. දැන් මේ ඒ පිළිවෙලට යන්නේ. හරිද? දැන් මේ බන්දුවා දුරකථනය ගත්තා. ඒක බොරු. බන්දුවා කියනවා මම දුරකථනය ගත්තේ යයි අනුර කිව්වනම් ඒක බොරුවක්. ඒක බොරුවක්ද? ඔව්. ඒකට මම බොරු කියලා තමයි දාලා තියෙන්නේ. එහෙනම් මූ කියන්නේ මේ ඇත්ත. ඒක බොරුවක් තමයි. ඒක ඇත්තක්. එහෙනම් ඒක හරි. තේරුණාද? හරිද? හරි.
කොහොම ඉතින් දිගින් දිගට මේ ගලායමකට යන්න වෙනවා. හරි. එහෙනම් මේක ප්‍රමාණවත්. මම 18 ඉඳන් ක්ලාස් එක ආරම්භ කරනවා. පන්තියේ විස්තර ටික මේ WhatsApp group එකට දැම්මා. මෙතන අපේ සර්ලා මිස්ලා කවුරු හරි අපේ WhatsApp group එකේ නැත්තම් මම ආයෙ කියන්නේ මගේ මේ ෆෝන් නම්බරේ 071 5500යි 458 මේ නම්බරයට WhatsApp එකක් දාන්න විදුහල්පති සේවා විභාගය කියලා ප්‍රින්සිපල් සර්විස් කියලා නැත්තම් අපි ඔබට විස්තර ටික යොමු කරන්න. එතකොට මම හිතනවා පැය එකමාරට වගේ එහා වෙලාවක් අපි ගත්තා. මම යම් ආරම්භයක් ගත්තේ ඔබට නිකන් යම් අදහසක් දෙන්න. IQ paper එක කොහොමද කියන කාරණාව විතරක්. මම මේක දිගින් දිගට නොගියේ ඔබ ගාව මේ ගැටලුව නැතුව යන්න බෑ ඉස්සරහට. මම මේ මෑත භාගේ paper එක ගානක් ගත්තේ ඔබට මේක මේ නිකන් රටාව හරි පෙන්වන්න එපයි මේක මේ වගේ කියලා කියන්න. අදහසක් ගන්න. එතකොට මම හිතනවා ගැසට් පත්‍රය ගැන ඔබට ගැටලුවක් නැහැ කොහොමත්ම. වැටුප් ගැන සහ තමා පොඩි ගැටලුවක් තිබුණේ මම හිතනවා ඒකත් බහුතරයක් නිරාකරණය වෙන්නේ නැති කියලා. එතකොට අපේ සර්ලා මිස්ලා සමහර දෙනා දේශයට මැදින් ආවා. අපි රෙකෝඩින් එක අහපව් දාන්නම් ඔබ ඉන්න WhatsApp group එකට. ඒක පොඩ්ඩක් බලලා කරලම ඔබ ඇප්ලයි කරනනම් වඩා හොඳයි. මම ආයෙ කියන ඔබ ෆෝන් එකෙන් ඇප්ලයි කරන්න යන්න එපා. පොඩි ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඒ නිසා. එහෙනම් ප්‍රමාණවත් ගත කාලය සමුගණ්ඩයි සූදානම නැවත 18 දවසේ ඔබ හම්බෙන බලාපොරොත්තු වෙන හෙට නෙමෙයි අනිද්දා කියන දවසේ පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙයි. එහෙනම් මේ බොහොම ස්තුතියි ඔබ අපිව විශ්වාස කරලා අපේ දේශනාවට ආවට. එහෙනම් මං ගිහින් එන්න අපි තවත් දවසක පන්තියේදී හමු වෙමු. සුබ රාත්‍රියක්.